ඉතින් කොහොමද අපි අද කතා කරන්නේ මේ වීඩියෝ සීරීස් එකේ සමගාමී සමීකරණ කියන වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක මේකෙදි ફોකස් කරන්නේ සමගාමී සමීකරණ දෙකක් විසඳගන්න විදිය නෙමෙයි සමගාමී සමීකරණ දෙකක් හදාගන්නේ කොහොමද කියන එක. ඕකේ. අපි කලින් වීඩියෝ එකේ කරා සමගාමී සමීකරණ දෙකක් විසඳන විදිය. හරිද? එතකොට සමීකරණ දෙක දීලා තිබ්බා. මේකෙදි සමගාමී සමීකරණ දෙකක් අපිට දීලා නැහැ. නමුත් සමීකරණ දෙකක් අපිට හදාගන්න වෙනවා. අපිට යම්කිසි විස්තරයක් දෙනවා. හරිද? කියන්නේ අම්මල් ළඟ රුපියල් x ප්‍රමාණයක් ඇත. කමල් ගාව මුදල් y ප්‍රමාණයක් ඇත. හරි. මේ වගේ විස්තරයක් දීලා අපිට කියනවා සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගා අදාළාගයන් සොයන්න කියලා. හරි. එතකොට හැමෝගෙම තියෙන ලොකු ෆෝල්ට් එකක් තමයි මෙන්න මේ ගාණක් සමගාමී සමීකරණ දෙක විසඳ ගන්න ගොඩනගා ගන්න විදිය. සමගාමී සමීකරණ දුන්නොත් විසඳන එක නැති. හරි. ඒක අපේ ක්ලාස්වලත් අපිට අපි වැඩ කරද්දිත් අපිට හම් වෙන ළමයිදුත් කියන්නේ සර් සමීකරණ දෙක දුන්නොත් අවුලක් නැහැ සර්. සමීකරණ දෙක දෙන්නේ නැතුව සමීකරණ දෙක ගොඩනගා ගන්න එක තමයි වැඩේ අවුල් යන්නේ නේ. හරි. ඔන්න ඔය අවුල නැති කරගන්න තමයි අද අපි මේ වීඩියෝ එක ගෙනාවේ. එතකොට ඔයාලට මේක අවසානයේ කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව කූල් එකේම සමීකරණ දෙකක් ගොඩනගලා සමීකරණ දෙක විසඳලා ඔයාට ඔය එක්සෑම් එකේ තියෙන සෙකන්ඩ් පේපර් එකේ ලකුණු 10ම ඔයාට පික් කරගන්න පුළුවන්. හරි. එතකොට වැඩි කතන්දර නැහැ. එහෙනම් අපි බලමු කොහොමද සමගාමී සමීකරණ දෙකක් ගොඩනගාගන්නේ අදාළ විස්තරය ඇතුලේ තියෙන කරුණු හරියට අරගෙන. උතන අවුල තියෙන කරුණු ගන්න දන්නේ නැහැ අපි. එයා අපිට මැසේජ් කරනවා මෙහෙමයි කියලා. නමුත් අපි දන්නේ නැහැ එයා කියන දේ අපි හරියටම ගන්න නේද? සමහරක් කට්ටිය කියන දේවල් අපිට තේරෙන්නේ නැහැ නේද? එතකොට එහෙම වුණොත් අපි කරන්න යන අවුට්පුට් එක අපි හරියට එන්නේ නැහැ අපිට. ඒක නිසා මම කියලා දෙනවා අද ඒ ප්‍රශ්නයක් ඇතුළේ නැත්තම් යම්කිසි ප්‍රකාශනයක් ඇතුළේ තියෙන දේවල් අපිට සමීකරණයක් ගොඩනගා ගන්න කොහොමද වටින්නේ කියන එක. හරි. අපි බලමු කොහොමද වෙන්නේ කියලා මේක. හරි. එතකොට අපි හදුව ටියුට් සෙට් එකේ මෙන්න මේ වගේ දෙයක්. හරි. දැන් මේ විස්තරේ ප්‍රශ්න ටික මේ මම කතා කරන ප්‍රශ්න ටික අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ නැත්නම් ෆස්ට් කමෙන්ට් එකේ දාලා තියෙනවා. එතකොට මේ ඔයාලට ඒ ටික බලලා වීඩියෝත් එක්ක සෙට් වෙන්න පුළුවන්. ඒකේ හાર્ඩ් කොපි එකක් ගන්න print out එකක් දාලා ඊට පස්සේ ඒක අරගෙන one by one අපි මේ හදන විදිහත් එක්ක ඔයා සෙට් වෙනවා. ඔයාත් මෙහෙමද හිතන්නේ කියන එක ඔයා කල්පනා කරන්න. හරි. හරි. පළවෙනි ගාන. හරිද? එතකොට මේක තියෙන්නේ නිමල් ළඟ ඇති කතාවක් තියෙන්නේ. නිමල්ගේ කතාවක් තියෙන්නේ. ඔය නම් ටික තමයි අපි ගොඩක් ප්‍රශ්න වල තියෙන්නේ. හරි. නිමල් කමල් අමල් නේ. හරි. මේ කියන්නේ නිමල් ළඟ ඇති මුදල කමල් ළඟ ඇති මුදල මෙන් දෙගුණයකි. දෙන්න එක්ක සසඳනවා. කවුරු ගාවද මුදල් වැඩිපුර තියෙන මේ කියන විදිහට. නිමල් ළඟ ඇති මුදල කමල් ළඟ ඇති මුදල මෙන් දෙගුණයකි. එතකොට අපිට තේරෙනවා මේ ගාන ඇතුලේ වැඩිපුර මුදල් තියෙන නිමල් ගාව. හරි. නිමල් ළඟ ඇති මුදල කමල් ළඟ ඇති මුදල මෙන් දෙගුණයකි. එතකොට හැබැයි මුදල් ප්‍රමාණය හරියටම දන්නවද නැහැ. නිමල් ගාව තියෙන මුදලයි කමල් ගාව තියෙන මුදලයි දෙන්න ගාවම තියෙන මුදල් දන්නේ නැහැ. හරි. එහෙනම් අපිට මේකට මෙච්චරයි කියලා ගන්න බෑ. නමුත් සරල අදහසක් ගන්න පුළුවන්. නිමල් ගාව තියෙන මුදල වඩා වැඩි. හරි. ඒක හිතාන ගාන ඉස්සරහට යනවා අපි දැන්. හරි. නිමල් තමා ළඟ ඇති මුදලෙන් රුපියල් 10ක් කමල්ට දුන්නොත් දෙදෙනා ළඟ ඇති මුදල් ප්‍රමාණය සමාන වෙයි. ඔන්න තව කතන්දරයක් කියනවා. හරි. මෙයා ගාව තියෙන නිමල් වැඩිපුර තියෙන එක්කෙනාගෙන් රුපියල් 10ක් කමල්ට දුන්නට පස්සේ දෙදෙනා ළඟ ඇති තියෙන මුදල් ප්‍රමාණ සමාන වෙනවලු. හරි. ඒකත් ඕකේ. හරි. අපි බලමු මොනවද අපිට ගාන තව කියන්නේ කියලා. අපිට කියනවා මේ ගාන ළමයි මේ ගානින් ගමුනේ එක. නිමල් ළඟ ඇති මුදල x ද? අපිට කියනවා නිමල් ළඟ ඇති මුදල අපිට ගන්න කියලා x කියලා. හරිද? නිමල් ළඟ ඇති මුදල x කියලා ගන්නලු. කමල් ළඟ ඇති මුදල y කියලා ගන්නලු. හරිද? අපි මේ මට්ටම මේ කියලා දෙන්නේ ලොකු මීටර වලට නෙමෙයි. මේක කියලා දෙන්නේ අර සාමාන්‍ය මට්ටමේ සෙට් එක. හරි?
සාමාන්‍ය නොලෙජ් එකක් තියෙන කෙනාට මේක ගන්න එක ලොකු දෙයක් නෙමෙයි. මේකේ කියන දේවල් සමහරක් දේවල් ලොකු දේවල් නොවෙන්න පුළුවන්. හැබැයි මේකේදී අර සාමාන්‍යයෙන් ගානක් තේරුම් ගන්න අමාරු. හැබැයි ගාන හදාගන්න ඕමනාවක් තියෙන. දැන් මේ සැරේ එක්සෑම් එක ගොඩ දා ගන්නත් ඕන. මේ පාර්ට් මිස් වෙලක් තියෙනවා. ඒ සෙට් එකට තමයි මේ කතා කරන්නේ. හරිද? ඒ නිසා මේ වීඩියෝ අවසානයේදී ඔයාලට ඔය තියෙන අවුලත් අපි විසඳලා දෙනවා. 100% sure. okay. හරි. ඊට පස්සේ අපිට කියනවා නිමල් ළඟ ඇති මුදල x ද කමල් ළඟ ඇති මුදලද y ද. එතකොට මම පළවෙනි ගානේදී කතා කරපු ප්‍රමාණය වැඩි. හරි. එතකොට ඊළඟ ගානට යද්දී ඒ කතා කියවුණු දේවල් දෙවෙනි ගානේදී මම කියවන එකක් නැති වෙයි. ඒක නිසා විස්තර මම කතා කරන ඇතුළේ ඔයාලට ගන්න තියෙන අන්දයක් ඔයා ඒක ගන්න try කරන්න. හරිද? හරි. නිමල් ළඟ ඇති මුදල x කියලා ගත්තේ ඇයි? සර් මම කලින් කිව්වා ඔයාලට බබා කෙනෙක් ගාව තියෙන යම්කිසි මුදල් ප්‍රමාණයක් හෝ යම්කිසි දෙයක් නිශ්චිතව අපි දන්නේ නැත්නම් නේ ඒ ප්‍රමාණය නිශ්චිතව අපිට කියාගන්න බැරි නම් අපි ඒ වගේ අවස්ථාවේදී අවිනිශ්චිත ප්‍රමාණය නැත්නම් නිශ්චිත නොවන ප්‍රමාණය ප්‍රකාශ කරන්නේ ඉංග්‍රීසි යෝඩිය අකුරක් භාවිතා කරලා. එතකොට ඉංග්‍රීසි යෝඩිය අකුරකට ගණන් වල කියන්නේ බීජීය සංකේත නැත්නම් අඥාතයක් කියලා. අපි ඥාතින් කියන දන්න කට්ටියට නොදන්න කට්ටියට අඥාතයෙන් කියලා කියන ඒක වචනේ තේරුම අරගෙන අපි මේවා කියන එක හඳුන්වනවා අඥාතයක් කියලා. හරිද? අඥාතයක් කියලා. හරිද? සෝගේ. එතකොට නිමල් ළඟ ඇති මුදල දන්න x කියලා ගත්තා. කමල් ළඟ ඇති මුදල ඒත් දන්න. ඒක වෙනත් අකුරෙන් ගත්ත y කියලා. ඕකේ. ඊට පස්සේ කියනවා මේ වගේ කතන්දරයක්. මෙහෙම අරගෙන සමගාමී සමීකරණ යුගලයක් ගොඩනග ගන්නවලු බබා. සමගාමී සමීකරණයක් ගොඩනග ගන්න. අපි දන්නවා නිමල් ළඟ තියෙන මුදල වැඩි නේද? කමල් ළඟ තියෙන මුදලට වඩා. මේක ගාන කියවද්දි කියුණා. නේද? ඔව් සර් ඇත්ත. ඕකේ. හැබැයි මේ කිව්වා නිමල් ළඟ ඇති මුදල කමල් ළඟ ඇති මුදලට වඩා දෙගුණකින් වැඩිය. ඒතර කමල් ළඟ ඇති මුදල x නම් පුතා නිමල් ළඟ ඇති මුදල x නම් කමල් ළඟ ඇති මුදල y නම් නිමල් ළඟ ඇති මුදල සමාන වෙන්නේ කමල් ළඟ තියෙන මුදලේ දෙගුණයකට. කමල් ළඟ ඇති මුදල වෙන්නේ දෙගුණයකට. එතකොට කමල් ළඟ ඇති මුදල x නම් මෙතන තියෙන අසමානතා ලකුණ. හරි? අසමානතා ලකුණෙන් අපි දන්නවා නිමල් ළඟ තියෙන මුදල වැඩි. හරි? සමීකරණයක් ගන්න බෑ. සමීකරණ සමාන ලකුණක් ගන්න ඕනේ. එහෙනම් දෙපැත්ත සමාන කරන්න ඕන. හැබැයි සමාන වෙන්නේ කොහොමද? කමල් ළඟ ඇති මුදල x කියලා. sorry අපිට දීලා තියෙන කමල් ළඟ ඇති මුදල y කියලා. මේක කියන්නේ කමල් ළඟ ඇති මුදල ප්‍රමාණයෙන් දෙගුණයක්. කමල් ළඟ දැන් තියෙන y නම් එයාගේ දෙගුණයක් කියන්නේ දෙක ගුණ කිරීම y. මොකද එන්නේ? දෙක ගුණ කිරීම y කියන්නේ අපිට 2y කියලා. ඇත්ත කමල් ළඟ ඇති මුදල ප්‍රමාණය දැන් y නම් එයාගේ දෙගුණ කියන්නේ 2y. එහෙනම් කමල් ළඟ ඇති මුදල් ප්‍රමාණය සමාන වෙනවා 2y සමානයි. කමල් ළඟ ඇති මුදල් ප්‍රමාණය දෙගුණේ සමාන වෙනවා නිමල් ළඟ ඇති මුදලට. එහෙනම් නිමල් ළඟ ඇති මුදල x කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ කියන සමීකරණය අපිට ගන්න පුළුවන්. මොකද්ද? 2y සමානයි x. ඔය කියන අර අපි ඔය විස්තරය ඇතුලේ තිබ්බ පළවෙනි කරුණ මේක. පැහැදිලිද? හරි. ඒකෙන් ගත්තා ඔය සමීකරණය. හරි. ඊළඟට අපි බලනවා ඊළඟට අපිට දෙන තොරතුරු මොකක්ද කියලා. මේක මගේ එක. ඕකේ. ඊළඟට කිව්වා අපිට නිමල් ළඟ ඇති මුදලෙන් රුපියල් 10ක් කමල්ට දුන්නොත්. නිමල් ළඟ තියෙන මුදලෙන් රුපියල් 10ක් කමල්ට දුන්නොත්. එතකොට බබා අපි ආයිත් මේ සම්බන්ධව ගමු බලන්න. දැන් 2y සමාන x කියන එක මම මෙහෙන් ලියන්න. හරි? දෙකයි සමාන x මේක මගේ පළවෙනි සමීකරණය. හරි. මේ දෙන්න එක වැඩි මුදල් ප්‍රමාණයක් තියෙන නිමල්ට. ඒකත් හරිනේ. එතකොට නිමල් ළඟ තියෙන මුදලෙන් දෙනවා කියලා කියන්නේ මගේ ගාව තියෙන යම්කිසි මුදල් ප්‍රමාණයකින් යම්කිසි මුදලක් තව කෙනෙකුට දුන්නොත් මගේ ගාව තිබ්බ මුදල් ප්‍රමාණය අඩු වෙනවද වැඩි වෙනවද? ඔයාලට තේරෙනවා? ඔයා ගාව තියෙන මුදලකින් තව මුදලක් වෙන කෙනෙකුට දුන්නොත් ඔයා ගාව තියෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. හරි. අඩු වෙන්නේ කොච්චර ප්‍රමාණයක්ද? මේක නිමල් දෙන්නේ රුපියල් 10ක්. සල්ලි දෙන්නේ වැඩි කෙනා. කවුද වැඩි? නිමල්. නිමල් ගාව තිබ්බ මුදල කීයද? x. දෙනවා නම් එයාගේ තිබ්බ මුදල් ප්‍රමාණයෙන් අඩු වෙන්න ඕන. කොච්චරද? 10ක්. 10ක් දුන්නට පස්සේ කමල් ගාව තිබ්බ මුදලට මොකක්ද දෙන්නේ? කමල් ගාව තියෙන්නේ y ප්‍රමාණයක්. එහෙම නේද? එතකොට x වලින් 10ක් සමාන කරන්න x වලින් 10ක් අඩු වුණාට පස්සේ ඒක සමාන වෙනවා කමල් ගාව තියෙන මුදලට.
නේද? අපි තේරුම් ගත්තා නිමල්ගේ රුපියල් 10ක් කමල්ට දුන්න විට දෙදෙනා ගාව තියෙන මුදල් සමානයි. එහෙනම් අපි මුලින්ම දන්නවා නිමල් ගාව තමයි වැඩි. ඒක හරි. එහෙනම් මෙතනදී දෙන්නේ සමාන නැහැ. නමුත් නිමල් ගාව තියෙන මුදලේ රුපියල් 10ක් දුන්නා. එහෙනම් අඩු කරන්න ඕනේ නිමල් ගාව තිබ්බ මුදලෙන් කොච්චර ප්‍රමාණයද? 10ක් දුන්නට පස්සේ දෙදෙනා ගාව ඇති මුදල් සමාන වෙනවා. එහෙනම් මෙයාගෙන් 10ක් අඩු කරාට පස්සේ කමල් ළඟ තියෙන මුදලට සමාන වෙනවා. හරි. එහෙනම් සමීකරණයක් ආවා. මෙන්න මගේ දෙවෙනි සමීකරණය. x ඍණ 10 සමානයි y. ඕකේ? මේක මගේ දෙවෙනි සමීකරණය. ළමයි ඔයා බලන්න මුල් පළවෙනි සමීකරණයෙන් ඉන්නේ x සහ y අතර තියෙන සම්බන්ධයක් විතරයි. ඒකෙදි ඉංග්‍රීසි ඉලක්කම් නැහැ. නේද? x සමාන වෙනවා y ට. x සමාන වෙනවා y ට නෙමෙයි sorry. x සමාන වෙනවා 2y ට නේද? එහෙනම් මේ කියන සම්බන්ධේ මෙතන ඉලක්කම් නැහැ. මේ සම්බන්ධ දෙවෙනි සමීකරණයට ආදේශ කරලා අපිට හොයාගන්න පුළුවන්. සමීකරණ දෙක සමගාමීව විසඳන්න යන්න ඕනේ නැහැ. x සහ y අතර විතරක් සම්බන්ධය දන්නවා. එහෙනම් අපිට ආයි සමීකරණ දෙක සම්මුලක සමාන කර නෑ. ඒ ඕනේ නැහැ. x සහ y අතර සම්බන්ධයක් දන්නවා. එහෙනම් x සහ y අතර සම්බන්ධයක් දන්නකොට ඒව අතර ඉලක්කම් නැතිකොට, ඒ කියන්නේ පදයක් විදිහට ඉලක්කමක් නැත්තම් අපිට සමගාමී සමීකරණ සංගුණක සමාන කර ඒව බල අර කලින් හැදුවා වගේ ඒ පියවරවල් අපලව කරන්න ඕනේ නැහැ. ඇයි? එළිම x සමාන 2යි නේ x තියෙන තැන් වලට 2යි වේදා. නේද? එතකොට x සමානයි 2y ඍණ 10යි සමානයි y. මේ මොකද්ද කරේ? පළවෙනි සමීකරණය මම දැනගෙන හිටියේ x සහ y අතර සම්බන්ධය. හරිද? එතකොට x සහ y අතර සම්බන්ධයක් දන්නවා කියලා කියන්නේ මට x තියෙන තැන් වලට ආදේශ කරන්න පුළුවන් ඊට ගැලපෙන y හරිය. x සමාන වෙන්නේ 2y වලට. එතකොට මට අවුල තියෙන්නේ මේ සමීකරණය දෙවෙනි සමීකරණය ගත්තට පස්සේ ප්‍රශ්නේ තියෙන්නේ මේ සමීකරණය ඇතුලේ නොදන්න පද දෙකක් තියෙනවා. නොදන්න පද දෙකක් නොදන්න පදයක් බවට පත් කරගත්තොත් පුතා වැඩේ ඉවරයි. ඒක නිසා x තියෙන තැන අයින් කරන්න පුළුවන් මට x වෙනුවට 2y දැම්මම. හරි. 2y ඍණ 10 සමානයි y. මට හොයාගන්න ඕනේ y වලගේ. ඒක නිසා y පද දෙක පැත්තකට ගන්න ඕන. ඉලක්කම් තව පැත්තකට දාන්න ඕන. මේවා තමයි ට්‍රික්ස්. ඒ කියන්නේ කෙනෙක්ව හොයාගන්න ඕන ඊට සමාන පද එක පැත්තකට ගන්න. ඉලක්කම් සමීකරණය තව පැත්තක තියන්න. එහෙනම් 2y මේ පැත්තට 2y මෙහෙම තියදී y මේ පැත්තට ගත්තා. එහෙනම් 2y y මේ පැත්තේ තියාගෙන ලකුණු ධනයි ධනවයි මේ පැත්තේදී ඍණවයි. ඉලක්කම් එක පැත්තකට දාන්න ඕන. හරි. එහෙනම් ඉලක්කම මේ ඍණ 10ට මේ පැත්තේ තව දුරටත් ඉන්න බෑ නේද? එහෙනම් හරි. ඍණ 10 මේ පැත්තට රන් යනවා. ඍණ 10 මේ පැත්තට රන් යද්දී යාගේ ලකුණු මාරු වෙනවා අනිවාර්යෙන්. අපි කතා කරලා තියෙනවා ගණන් වල එක පැත්තක තියෙන ලකුණක් එක පැත්තක ඉලක්කමක් ඉද්දී එයාගේ ලකුණ අනිත් පැත්තට යද්දී සමාන ලකුණ අනිත් පැත්තට යද්දී සමාන ලකුණ අනිත් පැත්තට යද්දී මොකද වෙන්නේ? එයාගේ ලකුණ එයා මාරු කර ගන්නවා නේද? ඍණ 10 අනිත් පැත්තට යද්දී එයාපත් වෙනවා ධන 10ක් බවට. හරි. 2y වලින් y අඩු කරාට පස්සේ y සමානයි 10යි. පුතා සමගාමී සමීකරණ දෙකක එකගයක් ගත්ත කියලා කියන්නේ අපිට අනිත් කෙනා හොයා ගන්න පුළුවන් එයාගේ ආදේශ කරලා නේද? සමගාමී සමීකරණ විසඳන විදිය කියන්නේ ආදේශ ක්‍රමය. එතකොට අපි හොයන්නේ එක අගයක් ගත්තට පස්සේ එයාගේ සමීකරණ දෙක එකට ආදේශ කරනවා. මෙයාලා මේක සමීකරණ අර කලින් වීඩියෝ එකක් කතා කරා. හරි. එතකොට මේක පොඩි අවුලක් තියෙනවා විසඳද්දී මම විසඳන විදිහේ මේක වැඩි අවධානයක් දෙන්නේ නැහැ. මොකද අපි කලින් ලොකු විස්තරයක් අරගෙන කතා කරා පයින් වීඩියෝ පාර්ට් 1 වල ඒක ඔයාලට බලන්න පුළුවන්. හරිද? හරි. y සමානයි 10. එතකොට මම ආදේශ කරනවා මේක. මට ලේසි සමීකරණය පයින් එක. හරි. පයින් එකට ආදේශ කරා. y සමානයි 10 එකට ආදේශය. මේක වෙල සිම්පල් වැඩ. so දෙක ගුණ කිරීම y සමානයි x. y වලගේ අපි දන්නවා y කීයද බබා? 10යි නේ. හරි. සමානයි x දෙවරක් 10 20යි. එහෙනම් x සමානයි 20යි. සමීකරණ දෙක කියන විස්තර වලට නොගොඩනගාගත්ත එකකින් ගත්තා 2y සමාන x කියලා. ওই විස්තරය තුලින් අපි ගත්තේ කිව්වා නිමල් ළඟ ඇති මුදල කමල් ළඟ ඇති මුදල වෙන දෙගුණයයි. එහෙනම් මට තේරෙනවා ගාණ හදද්දි නිමල් ළඟ තියෙන මුදල තමයි වැඩි. ඒක නිසා මම අසමානතා ලකුණක් දාලා මෙහෙම ලියාගත්තා. ගාණ ඉස්සරහට ගියද්දි කියලා තිබ්බා නිමල් ළඟ ඇති මුදල සමාන වෙන්නේ කමල් ළඟ ඇති මුදල වෙන දෙගුණයක්. එහෙනම් නිමල්ගේ මුදල සමාන වෙන්නේ කමල් ගාව තියෙන y නම් දෙගුණයක් නම් කමල් ගාව තියෙන මුදල 2යි. එහෙනම් x සමානයි 2යි. ඒක හරි. හරිද? ඊළඟට කියලා තිබ්බා නිමල් ළඟ ඇති මුදලෙන් 10ක් දුන්නෙට දෙනවා කියලා කියන්නේ තමා ළඟ තියෙන මුදලෙන් අඩු වෙන්න ඕන. කීයක්ද අඩු වෙන්නේ? නිමල් ළඟ ඇති මුදල තිබ්බ මුදල් ප්‍රමාණය x වලින් දුන්න 10ක්. ඒ කියන්නේ x වලින් 10ක් අඩු වෙනවා ඊට සමානයි. ඊට පස්සේ සමාන වෙනවා 10ක් අඩු කරාට පස්සේ සමාන වෙනවා කමල් ළඟ ඇති මුදලට. ඒක තමයි x වෙන 10 සමානයි y කියලා ගත්තේ. හරි?
ඔහොම තමයි පළවෙනි සමීකරණය ගොඩනගා ගන්න. හරිද? හරි. අපි බලමු ඊළඟ ගාන කොහොමද තියෙන්නේ කියලා. ඔයාලගේ විස්තරේ තියෙන සමීකරණය කොහොමද තියෙන්නේ කියලා. මේවා හරියටම කියන එක හරියටම අපි ඔළුවට ගත්තොත් සමීකරණ දෙක හදාගන්න කවුලක් නැහැ. දැන් මේ වීඩියෝ සීරීස් එකේ ප්‍රධාන වෙන්නේ සමීකරණ දෙක හදාගන්න එක නේ. අපි සමීකරණ විසඳන විදිය අවුලක් නැහැ. අපි මේකෙදි කතා කරන්නේ සමීකරණ හදාගන්න විදිය. හරිද? හරි. දෙවෙනි ගාන පොඩ්ඩක් බලමු. මෙහෙම කතාවක් කියන්නේ. ආපන ශාලාවක ඇති බනිස් ගෙඩියක මිල වඩේ එකක මිලට වඩා රුපියලක් වැඩිය. හරි. එතකොට තමන් ගාන කියවද්දි ඔලුවට දාගන්න ඕන කවුද මේ දෙකේ මිල වැඩි කියන එක්කෙනා නේ. ආපන ශාලාවක ඇති බනිස් ගෙඩියක මිල වඩේ එකක මිලට වඩා රුපියල් එකක් වැඩිය. එතකොට කාගේ මිලද වැඩි? බනිස් ගෙඩිය මිල. හරි. ඒක ඔලුවට දාගන්න. හරිද? ඊළඟට අපි පොඩ්ඩක් ඉස්සරහට යමු බලන්න. වඩේ 5ක් හා බනිස් 3ක් ගැනීමට රුපියල් 100ක් හරියටම ප්‍රමාණවත් වේ. එතකොට ආයි ඉතිරි වෙන්න මොකුත් නැහැ. මේ දේවල් දෙක ගත්තට පස්සේ ඒ කියන ප්‍රමාණ වලින් රුපියල් 100 ඉනෆ් හරි. ඊළඟට කියනවා වඩේ එකක මිල රුපියල් x නම් අපිට කියනවා අවසානට වඩේ එකක් පුතා රුපියල් x මම ගැරන්ට් කරලා කියනවා. ඔයාලා මම මේ කියන විදියට සමගාමී සමීකරණ කීපොයින් ගත්තොත් සමගාමී සමීකරණ කියන්නේ nothing හරි බලමු. වඩේ එකක් රුපියල් x. ඕකේ. බලමු විස්තරය කියවලා. අපිට මුලින්ම තේරුණා කවුද පුතා වැඩි? බනිස් ගෙඩිය නේ. හරි. එහෙනම් මම මෙන්න මේක කරනවා. බනිස් ගෙඩියක මිල වැඩි අනිවාර්යෙන් නේ. බනිස් ගෙඩියක මිල වැඩි වඩේ එකක මිලට වඩා. මේක හැමෝටම තේරෙන කේස් එකක්. හරි. ඒකයි මම මෙතනින් මෙහෙම පටන් ගත්තේ. වඩේ එකක මිල. හරිද? ගාන කියලා තිබ්බා බනිස් ගෙඩියක මිල වඩේ එකක මිලට වඩා රුපියල් 1කින් වැඩි. හරි. මේ දෙන්න අසමානයි. හරි. ඒකත් පැහැදිලි. ඒ දෙන්නේ අඩු වඩේ එකක මිල. බබා ඔයා දන්නවා සිද්ධිය. මොකක්ද සිද්ධිය? අඩු එක්කෙනාට ඒ දෙන්න අතර වෙනස තියෙනවානේ. දැන් මේ දෙන්න අතර වෙනස එකයි රුපියලයි. ඒ වෙනස අඩු කෙනාට දුන්නට පස්සේ ඒ දෙන්න සමාන වෙනවා. මට ඕනි සමීකරණයක් නම් හැමතිස්සෙම මගේ ඔළුව ફોකස් වෙන්න ඕන. සමාන ලකුණක් එක්ක මම මේ වැඩේ කරන්නේ කොහොමද කියන එක. හරිද? මේ විස්තරයේදී කියවද තේරෙනවා බනිස් ගෙඩියක මිල වැඩි වඩේ එකක මිලට. ඒක ඕන කෙනෙක්ට පැහැදිලි. හරි. මම මොකද ඊළඟට කියන්නේ මේ දෙන්න අතර වෙනස කීයද? කොච්චරකින්ද වැඩි රුපියලයි? රුපියල දෙන්න ඕනි කාටද? රුපියල දෙන්න ඕනි අඩු එක්කෙනාට. ඔයා හිතන්නේ මෙහෙම දෙයක් හරිද? මගේ ගාව රුපියල් 100ක් තියෙනවා. මගේ ගාව ඉන්නේ යාළුවා ගාව රුපියල් 60ක් තියෙනවා. හරිද? එතකොට අපි දෙන්න අතර වෙනස කීයද? 40යි. ඔය 40 දෙන්න ඕනේ කාටද? අපි දෙන්න අතර තියෙන මුදල සමාන වෙන්න. වැඩි මුදලක් තියෙන මටද දෙන්න ඕනේ නැත්නම් අඩු මුදලක් රුපියල් 60ක් තියෙන මගේ යාළුවටද? හරි. රුපියල් 60ක් තියෙන මගේ යාළුවට අපි දෙන්න අතර වෙනස දුන්නා නම් අපි දෙන්න මොකද වෙන්නේ? මුදල් වලින් සමාන වෙනවා. ඔන්න ඕක තමයි කරන්න තියෙන්නේ මෙතෙන්දිත්. වෙනස එකයි වෙනස දෙන්න ඕනේ පුතා අඩු එක්කෙනාට දුන්නාට පස්සේ දෙන්නගේම මිලවල් සමානයි. බබා බනිස් ගෙඩියක මිල අපිට දීලා තිබ්බද මොකක් හරි කියලා අකුරකින් ගන්න කියලා. එහෙම දීලා නෑනේ. බනිස් ගෙඩිය මිල අපෙන් අහන්නේ. පයින් ප්‍රශ්නේ අහන්නේ බනිස් ගෙඩියක මිල. හරි. අහන එක ලියන්න. බනිස් ගෙඩියක මිල. බනිස් ගෙඩියක මිල ගන්න පුළුවන්. මම කිව්වා දෙන්න අතර වෙනස අඩු එක්කෙනාට වඩේ එකක මිල තමයි අඩු එක්කෙනාට වෙනස එකතු කරලා දෙන්න. වෙනස එකයි. එතකොට දෙන්නගේම මිලවල් සමාන වෙනවා වඩේ එකක මිල. එකතු කරා රුපියල් 1ක්. හරි. වඩේ ගෙඩියක මිල තාම දාන්න. sorry. බනිස් ගෙඩියක මිල දාන්න. හැබැයි වඩේ එකක මිල අපිට ගන්න කියලා තිබ්බ රුපියල් x කියලා. එහෙනම් x දාන 1යි. අපිට එහෙනම් ගන්න පුළුවන් රුපියල් මිල x දාන 1යි කියලා. ඔන්න කෙලින්ම ගත්තා වඩේ බනිස් ගෙඩියක මිල රුපියල් x දාන 1යි කියලා. කොහොමද ගත්තේ? දෙන්නගෙන් මේක දාගන්න පුළුවන් ඕන කෙනෙක්ට නේ. වැඩි එකක් කවුද වැඩි කියන එක ඔයාලට පැහැදිලි. හරි. ඊට පස්සේ මොකද කරන්න ඕන? අඩු එක්කෙනාට
ඒ දෙන්න අතර තියෙන වෙනස එකතු කරනවා අඩු එක්කෙනාට ඒ වෙනස එකතු කරනවා. වෙනස එකතු කරා. අඩු එක්කෙනාට වෙනස එකතු කරාට පස්සේ අර වෙනස් මිලවල් තිබ්බ දෙන්න සමාන වෙනවා. ඇත්තනේ? හරි. එහෙනම් අපිට කියන්න පුළුවන් බනිස් ගෙඩියක මිල රුපියල් x දාන 1යි කියලා. හරි. ඊළඟ මොකක්ද දාන්නේ අපි? අපි බලමු x ඇතුළත් සමීකරණයක් ගොඩනගාම විසඳීමින් බනිස් ගෙඩියක මිල සොයන්න. x ඇතුළත් සමීකරණයක් ගොඩනගන්න කියනවා. හරිද? එහෙනම් අර වඩේක මිලට වඩා රුපියල් 1කින් වැඩි කියන කතාව දැන් අතාරින්න ඕනේ. එයාගෙන් දෙයක් කරගත්තනේ. ඊට පස්සේ කියනවා නේද මේක මේ වඩේ 5ක් හා බනිස් 3ක් ගැනීමට කතාවක්. හරි. එහෙනම් බලමු මෙහෙම එකක්. වඩේ 5ක් සහ බනිස් 3ක් ගැනීමට රුපියල් 100ක් හරියටම ප්‍රමාණවත් වේ. හරි. මේ හරියෙන් ගත්තොත් පෙනේද ඔයාලට මේ හරිය? හරිද? මේ හරිය පේනවනේ. පොඩි වෙලාවක් ගන්න නම් මේකවා ඕකේනේ. හරිද? මම මේක මකනවා දැන්. හරිද? මේක මකලා තමයි වැඩේ කරගන්න වෙන්නේ. මේ අවුලක් තියනවා නම් පොඩි වීඩියෝ පෝස්ට් කරලා වීඩියෝ එක මේ තියෙන එක ලියා ගන්න පුළුවන්. හරි? මේ chance එක තියෙනවා ඔන්ලයින් එකක් කරද්දි නේද? ඊට පස්සේ නම් ඕක අවුලක් තියෙනවා කියලා මම කොහොත් ආයෙත් ලියන්න වෙන්නේ නැහැ නේ. දැන් ඔයාලට නම් වීඩියෝ එකේ පොඩ්ඩක් ස්කිප් කරලා ඕක පෝස්ට් කරලා වැඩේ කරගන්න පුළුවන් ෂේප් එක. හරි. yes ඊට පස්සේ බබා මේක කතන්දරයක් කියන්නේ මොකද්ද කියන්නේ වඩේ 5ක් හා බනිස් 3ක් හරි මේ කියන්නේ වඩේ 5ක් සහ වඩේ 5ක් සහ බනිස් 3ක් බනිස් 3ක් මිලට ගත්තට පස්සේ මොකද වෙන්නේ මේ දෙකම මිලදී ගත්තට පස්සේ රුපියල් 100ක් හරියටම ප්‍රමාණවත් වෙයි. ඒ කියන්නේ මේක අගිය සමාන වෙනවා රුපියල් 100කට. එහෙම කතාව තියෙනනේ. හරි. ඇයි සමෙද හිස්තැනක් තිබ්බේ? මේක කතාවේ වඩේ 5ක් සහ බනිස් 3ක් ගන්නවා. ඔයා දන්නවා කඩේකට ගිහිල්ලා ඔයා යම් කිසි දේවල් දෙකක් ගත්ත කියලා හිතන්නකෝ. ඒ කියන්නේ පොත් සහ පෑන් ගන්නවා නේ. පොත් දෙකක් සහ පෑන් තුනක් ගත්තට පස්සේ ඔයාට යන වියදම හරියටම රුපියල් 100ක් කියනවා. ඒතර ඔයාට එක පැත්තකින් හිතන්න පුළුවන්. එහෙනම් මේ භාණ්ඩ දෙකටම වියදම් වුණ මුදල එකතුව නේද මේ රුපියල් 100යි කියලා කියන්නේ. නේ? මේ දෙකටම ගිය මුදල හරියටම ප්‍රමාණවත් වෙයි කියලා කියන්නේ මේ දෙකේ මේ වියදම් දෙකෙම එකතුව තමයි රුපියල් 100ක් වෙන්නේ. එහෙනම් මේ වියදම් දෙක එකතුව නම් මම මේ දේවල් දෙක අතරට එකතු කිරීමේ ලකුණ දානවා. ඔන්න ඕකයි මම මුලින් හිස්තන තිබ්බා. ඔයාලා හිතන්න ඕන මේ දෙක අතර මොකක්ද වෙන්න ඕනේ? මේ බනිස් 3ක් සහ වඩේ 5ක් ගැනීමට වියදම් වන මුදල කියන්නේ මේ එක් භාණ්ඩ දෙක මිලදී ගැනීමට වියදම් වන මුදල් වල එකතුව. මේ එකතුව තමයි රුපියල් 100ක් වෙන්නේ. හරි. එතකොට අපි බලමු දැන් මේ ආගම සමීකරණයක් හදාගන්න. වඩේ 5ක්. මේක ප්‍රශ්නයක් නෑ පුතා. ඔන්න බලන්න මේ වඩේ 5ක් මිලදී ගැනීමට යන මුදල අපි පොඩ්ඩක් හොයමු. ඒ කියන්නේ මෙහෙමයි. වඩේ එකක් ගත්ත කියලා හිතන්න. වඩේ එකක් මිලදී ගන්න නම් යන බබා රුපියල් x නේද? හරි. එහෙනම් ඒක ගන්න අපිට x ආපු එක හිතන්න පුළුවන් වඩේ එකක් නේ s ආවේ x කියන එක ආවේ අපි මේ හරියමු නේ. එරින් සෙට් නේ. හරි. වඩේ එකක් මිලදී ගැනීමට යන මුදල x කියලා අපි දන්නවා. මේ x කියන එක හදන්න පුළුවන් බබා. වඩේ එකක් නේ x ගුණ කිරීම 1. සර්. වඩේ එකක් නා x කියලා අපි දන්නවා. හැබැයි සර් ඇයි මෙහෙම ලිව්වේ? x ගුණ කිරීම 1. බබා මේ විදියට ඔයා try කරන්න බෑ නේ කියන්නේ x ගුණ කිරීම එකත් xම තමයි නේ. හරි. වඩේ දෙකකට යනවා අපි දැන්. වඩේ දෙකක් මිලදී ගැනීමට යන මුදලස කොහොමද වෙනව ඇත්තේ? 2x වෙනවා ඇතිනේ. ඒක කොහොමද දෙන්නේ? එකක මිල ගුණ කරන්න බබා ඔයා මිලදී ගන්න ප්‍රමාණය 2යි. යම් කිසි දෙයක් මිලදී ගැනීමේදී ඔයාට යන වියදම හොයන්න පුළුවන් පුතා. එකක මිල ගුණ කරන්න ඔයා මිලදී ගන්නා භාණ්ඩ අදාළ
අදාළ ඔයා මිලදී ගන්න යන දේ ಗುಣ කරන්න එකක මිල අදාළ ඔයා මිලදී ගන්න යන දේ තියෙනවනේ ඒකේ එකක මිල ಗುಣ කරන්න ඔයා ගන්න භාණ්ඩ ප්‍රමාණය. හරි. එහෙනම් දෙකක මිල ගන්න පුළුවන් x එකක මිල x එහෙනම් භාණ්ඩ ප්‍රමාණය කීයද? බනිස් දෙක අඩේ දෙකක් ගන්නවා දෙකෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් මේ විදිහට යද්දී වඩේ 5ක් මිලදී ගැනීමට යන මුදල හොයන්න පුළුවන් පුතා. කොහොමද? මුදල දන්නේ. හැබැයි දන්න ඔයා එන විදිය දන්නවා. කොහොමද? එකක මිල x ගුණ කරනවා අපි යන්න හරි මිලදී ගන්න යන ප්‍රමාණය 5යි. x ගුණ කිරීම 5යි. ඉලක්කමක් ඉංග්‍රීසි අකුරකින් ගුණ කරොත් මම කිව්වේදා ඉලක්කම ඉස්සරහට එනවා. ඉංග්‍රීසි අකුර පිටිපස්සට එනවා. ඒ දෙන අතර තියෙන ගුණ කිරීමේ ලකුණ හංගනවා. කියන්නේ ඒ ගුණ කිරීමේ ලකුණ දාන්න නැතුව තමයි අපි ඒ දෙන්න ලියලා පෙන්නන්නේ. එහෙනම් වඩේ 5ක් ගැනීමට යන මුදල කීයද? 5යි x මේක අපි හොයාගත්තේ. හරි. මේක එක දන්නවා අපි දැන්. ඊළඟට හොයමු බලමු බනිස් 3ක් මිලදී ගැනීමට යන මුදල. බනිස් 3ක්. කලින් වගේමයි එකක මිල දන්න ඔයාට තුනක මිල හොයන එක නැතිනම් එහෙනම් කොහොමද හොයන්නේ? බනිස් එකක මිල කීයද බබා? බනිස් එකක මිල මම අපිට ගානේ කියලා අපි ගානේ හොයාගත්ත වයින් කොටසින් කීයද? බනිස් එකක මිල ඉන්නේ x ධන 1යි. එහෙම තමයි. ඒක කලින් හොයාගත්තනේ. එහෙනම් එකක මිල දන්න ඔයාට ඕන තරම් මිලක් හොයාගන්න පුළුවන් එකක මිල ගුණ කරන්න අදාළ ප්‍රමාණයෙන්. බනිස් 3ක් ගැන කතා කරන්නේ. එහෙනම් බනිස් 3ක මිල මේ වෙද්දී හැමෝම කියලා දෙන්නේ නැහැ. හරිද? බනිස් එකක මිල x ධන 1යි නම් 3ක මිල හොයන්න පුළුවන්. ඒ අදාළ ප්‍රමාණය ගුණ කරන්න අදාළ ප්‍රමාණය එකක මිල ගුණ කරන්න අදාළ ප්‍රමාණය. හරිද? අපිට සාමාන්‍යයෙන් ඇහැට පුරුදු වරහණ පිටිපස්ස ඉලක්කමක් තියලා නෙමෙයි ඉලක්කම ඉස්සරහට අරගෙන. ඒක නිසා මම ගන්නවා මේ ඉලක්කම ඉස්සරහට x ධන 1. හරි. ඔයා දන්නවා වරහණෙන් කියන්නේ ಗುಣ කරන්න. ಗುಣ කරන්න. එහෙනම් අපි කරන්න ඕනේ ಗುಣ කිරීම. එහෙනම් 3ෙන් ಗುಣ කරන්න තියෙන්නේ. ඔයා ලකුණ ගැන සැලකනවත් වෙන්න ළමයි ධන සංඛ්‍යාවකින් වරහණක් සුළු කරද්දී වරහණ ඇතුලේ තියෙන කලින් තිබ්බ ලකුණු වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඒක මෙහෙම චෙක් කරන්න පුළුවන්. ධන ගුණ කිරීම ධන එහෙනම් 3x ධන 3 ගුණ කිරීම x ධන 3x ධන 3 ගුණ කිරීම ධන 1 ලකුණු වෙනස් වෙන්නේ නැහැ. ධන 3ම තමයි නේද? හරි. එහෙනම් පුතා මේ ආවේ බනිස් 3ක් මිලදී ගැනීමට යන මුදල මේ මෙතන තියෙන්නේ වඩේ 5ක් මිලදී ගැනීමට යන මුදල ගාන ඇතුළේ කියනවා වඩේ 5ක් සහ බනිස් 3ක් මිලදී ගැනීමේදී යන මුදල හරියටම රුපියල් 100ක් වේ නැත්නම් හරියටම මේ රුපියල් 100 ප්‍රමාණවත් වේ කියන එක. එතකොට අපිට කිසිම අවුලක් නැහැ. මේ දෙන්නට යන වියදම් දෙක එකතු කරාට පස්සේ හරියටම රුපියල් 100ට සමාන කරන්න පුළුවන්. හරි. එහෙනම් අපිට තියෙන්නේ ඔය කියන විදිහට කූල් එකේම දෙවි සමීකරණය ගන්න. ඒ කියන්නේ බනිස් 5ක් ගැනීමට යන මුදල 5x හරිද? වඩේ 5ක් ගැනීමට යන මුදල 5x හරි. බනිස් 3ක් මිලදී ගැනීමට යන මුදල 3x ධන 3යි. හරි. එහෙනම් මේ වියදම් වල එකතුව නම් මේ දෙන්න එකතු කරන්න ඕනේ. එකතුව සමාන වෙනවා යන මුදල අපි හරියට දන්නවා රුපියල් 100යි නේද? හරි. මෙතනට ඇවිල්ලා තියෙනවා මේ සමාන ලකුණෙන් වම්මද පැත්ත වලට පස්සේ සජාතීය පද තියෙනවා. කලින් කතා කරා අපි මොකද්ද මේ සජාතීය පදයක් කියන්නේ කියන එක. ඒ තරම් ලොකු වෙලාවක් කරන් කතා කරාට පස්සේ මම මේකදී ඒක ආයිත් නැවත මතක් කරන්නේ නැහැ. ඔයාලට වීඩියෝ පාර්ට් 1 බලලා මේකට එන්ගේජ් වෙන්න පුළුවන්. ඕකේ? හරි. 5x ධන 3x 8x කියලා ගන්න පුළුවන්. 8x ධන 3 සමානයි කීයද? 8x ධන 3 සමානයි 100යි. වැඩේ අවුලක් යයිද? 5x ආපන ශාලාවකදී බණ සිදීමේ වඩේ කිමිනට වඩා රුපියල් 3කින් වැඩි. ඒක ගත්තනේ. එතකොට 8x ධන 3. එතකොට 8x සමානයි x හොයන්න ඕනේ. එහෙනම් ධන 3 අයින් කරන්න. ධන 3 අයින් කරන්න. මේ පැත්තට ඍණ 3ක් දැම්ම. එහෙනම් මේ පැත්තට ඍණ 3ක් දාන්න ඕනේ. ධන 3 ඍණ 3 කැපුණ 8x සමානයි 97යි නේ. 97 8ෙන් කැපෙන්නේත් නෑ වගේ. 8ෙන් බෙදනවා. මේ පැත්තට 8ෙන් බෙදනවා. 8ට 8 කැපෙනවා. x සමානයි ඔයාලට ගන්න තියෙන 97 8ට බෙදලා කීය දෙන්නේ? 97 8ට බෙදුවොත් 1යි 14 8 2යි 16යි එකක් ඉතුරුයි 18 8 1යි
10ට 8ම 1යි දෙකක් විතර 20ට 8 2යි 16යි 12.1 2 5යි දශම ස්ථාන දෙකට මේක උතින් හරියටම සුළු වෙන නිසා මම දශම ස්ථාන වලට සුළු කරා. එතකොට අපිට මේ කියන විදිහට මේ ගානේ සමීකරණ ටික ගොඩනගලා අදලා එක් එක් දේවල් වල අගය හොයන්න පුළුවන්. හරිද? x කියන්නේ 12.125. එතකොට අපිට කියන්නේ මේකේ බනිස් ගෙඩියක මිල හොයන්න කියලා නේ. බනිස් ගෙඩියක මිල ගන්න පුළුවන් x දාන 1යි නේද? yes බනිස් ගෙඩියක මිල x දාන 1යි. එහෙනම් බනිස් එකක මිල අපිට ගන්න පුළුවන් x දාන 1යි කියලා. x වලගේ අපි හොයාගත්ත 12.125 දාන 1 මේ දෙන එකතු කරන පූර්ණ සංඛ්‍යාවට එකතු කරන එහෙනම් 13.125යි කියලා අපිට අගයක් ගන්න පුළුවන්. සෝකේ හරිද? හරි. මේ විදිහට දෙවෙනි ගානත් අපි හැදියවරන ඉස්සෙල්ලා ඒකයි පොඩ්ඩක් මේක නවත්තන්න ඕනේ. හරිද? හරි. දැන් අපි ගමු කතා කරමු ඊළඟ ගාන. මේකේ ටියුට් එක වල ගියදී 14 වෙනි ගාන කියලා. හරිද? හරි. 14 වෙනි ගාන බලන්න මොකද්ද වෙන්නේ කියලා. මේ කියන්නේ ක්‍රිකට් තරඟයකදී අපි දන්නවා සමගාමී සමීකරණ කිව්වට පස්සේ ওই සමීකරණ වල තියෙනවා එකිනෙකට වෙනස් ඉංග්‍රීසි අකුරු දෙකක්. හැමතිස්සෙම සමගාමී සමීකරණ එක අපි නොදන්න පද දෙකක් තියෙනවා. හරිද? එතකොට අපි තේරුම් ගන්න ඕනේ ගාන කියවද්දි මොකද්ද මේ අපි නොදන්න පද දෙක කියන එක. හරිද? මේක තේරුම් ගත්තට පස්සේ ඔයා මේ විදිහට ස්ටෙප් බයි ස්ටෙප් ගාන යද්දි ඔයාට මේ ගාන ලොකු විසරදයක් වෙන්නේ එක්සෑම් ටයිම් එකේ. හරිද? හරි. අපි කතා කරමු මේකත් ඔළුවේ තියාගෙන මොකද්ද මේ ගානේ තියෙන එකිනෙකට වෙනස් දේවල් දෙක කියන එක. හරිද? හරි. ක්‍රිකට් තරඟයකදී ජයග්‍රාහී කණ්ඩායම ගැසූ 4 පහර සහ 6 පහර සංඛ්‍යාව. හරි. ඔන්න වැඩේ වුණා. ගාන කියවද්දිම අපිට තේරෙනවා මේකේ තියෙන එකිනෙකට වෙනස් දේවල් දෙක තමයි 4 පහර සහ 6 පහර සංඛ්‍යාව. හරිද? එහෙනම් 6 and boundaries කියන තමයි කතා කරන්නේ. පහරේ සංඛ්‍යාව 38යි. හරි. ඊළඟට කියනවා එසේ 4 පහර වලින් සහ 6 පහර වලින් පමණක් මේ 4 පාරවල් සහ 6 පාරවල් විතරක් ගහලා අරගෙන තියෙන ලකුණු 176ක්. හරිද? හරි. මේක තමයි අපිට කියන විස්තරය යාලා ඒ ඇසුරෙන් අපිට කියනවා 4 පහර සංඛ්‍යාව x ලෙසද? ඇයි ළමයි x ලෙස ගන්න කියලා කියන්නේ? ඇයි අපිට මේකේ 4 පහර සංඛ්‍යාව නිශ්චිත අගයක් දීලා නැහැ. 4 පහර සංඛ්‍යාව 8ක්ද 10ක්ද 11ක්ද කියන එක ඒ විදිහට නිශ්චිතව දීලා නැහැ සංඛ්‍යාත්මකව. ඒක නිසා අපිට සිදු වෙනවා අපි නොදන්න දෙයක් ගණන් වල අපි කොහොමද ප්‍රකාශ කරන්නේ? වීජීය සංකේතයක් විදියට. එතකොට වීජීය සංකේතයක් කියන්නේ ඉංග්‍රීසි වලදී සිම්පල් අකුරක්. ඒක නිසා අපිට මෙයාලා ගන්න කියනවා අපි කැමති ඉංග්‍රීසි අකුරක් නෙමෙයි. මෙයාලා අපිට ඉංග්‍රීසි අකුරක් දෙනවා x කියලා. හරිද? ඊට පස්සේ කියනවා 6 පාර සංඛ්‍යාව y ලෙසද කියන. හරි. 6 පාර සංඛ්‍යාව y ලෙස ගන්න කියලා කියන්නේ. හරි. මෙහෙම අරගත්තට පස්සේ ඉහත තොරතුරු ඇසුරෙන් සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන්න. හරි. සමගාමී සමීකරණ යුගලයක් කියන්නේ දෙන්නේ. එහෙනම් සමගාමී සමීකරණ දෙකක් හදාගන්න තියෙන්නේ මේ x සහ y ඇතුළත් කරලා. හරි. අපි බලමු මේ කියන දත්ත ටිකක් ලකුණු කරමු. මොකද දත්ත ලකුණු කරන්න ඕනේ ළමයි. ඔයාට ගානේ උඩ ඉඳන් පල්ලෙහාට පල්ලෙහා ඉඳන් උඩට කියව ඉන්න බෑ. ඒක නිසා ගානේ වැදගත් යන ටික අපි ලියාගමු. හරිද? ඔයා දන්නවා සෙකන්ඩ් පේපර් එක ගානට විනාඩි 18ක් හම්බෙන්නේ. හරි. ඒතර ඔයාලගේ O level පේපර් එකේ පැය 3 සෙකන්ඩ් පේපර් එකේ පැය 3 මැනේජ් වෙන්න ඕන එක ගානකට විනාඩි 18ක්. හරිද? එතකොට ඔයාට ගාන කියව ඉන්න කිව්වොත් එහෙනම් වෙලාව යනවා වැඩි. එතකොට ඒක නිසා මම ලියා ගන්න මේ කතන්දර ටික. හරිද? 4 පාර සංඛ්‍යාව. හතරේ පාර සංඛ්‍යාව අපිට ගන්න කියනවා x විදිහට 6 පාර සංඛ්‍යාව 6 පාර සංඛ්‍යාව ගන්න කියනවා y විදිහට. හරි 6 පාර සංඛ්‍යාව නිශ්චිතව දන්නේ නැහැ. ඒක y කියලා ගන්නවා. ඊට පස්සේ කියනවා අපි බලමු මෙහෙම ගත්තට පස්සේ අපිට කියන තොරතුරු මොනවද කියලා මුලින්ම කිව්වා 4 පාර සහ 6 පාර සංඛ්‍යා 38කි. ඔයාට පුතා කොතනකදී හරි මේ වෙනස් දේවල් දෙක විස්තර කරගනිමින් ඉලක්කමක් පෙන්නලා තියෙනවා නම් ඉලක්කමක් දීලා නම් එතන තමයි සමීකරණයක් හදාගන්න තියෙන පළවෙනි තැන. මෙතන අර නොදන්න දෙකක් තියෙනවා. ඒ දෙක එකතුව දෙනවා 38යි කියලා. එහෙනම් අපිට මේ කියන්නේ පළවෙනි සමීකරණය ගන්න මෙහෙමයි. 4 පහර ගණන ධන
6 පහර ගණන. මොකද කියන්නේ මේ පාරවල් වල එකතුව නම් දේවල් දෙක අතර දාන්න ඕන එකතු කිරීමේ ලකුණ. එකතු කිරීමේ ලකුණ දැම්මට පස්සේ මේ දෙක එකතු වෙනවා 76ක් කියලා. හරි. එහෙනම් මට ආදේශ කරන්න පුළුවන් 4 පහර ගණන මම දන්නේ නැහැ. නමුත් මට ගන්න කියලා තියෙන x කියලා. So I write as x. මම මෙතන ලිව්වා x කියලා. 6 පහර ගණන. මේක 6 පහර ගණන අපිට ගන්න කියනවා y කියලා. එහෙනම් x ධන y සමානයි 76යි. මේක තමයි මගේ පළවෙනි ඉක්වේෂන් එක නැත්නම් පළවෙනි සමීකරණය. ඕකේ හරි. the second one බලමු බබා දෙවෙනි එක. මේක කියනවා එසේ 4 පහර සහ 6 පහර වලින් පමණක් ලබාගත් ලකුණු 176යි. හරි. මෙන්න මේක තමයි කට්ටියට අමාරු වෙන තැන. ඒක අපි දන්නවා දැන් අපි එක්ක වැඩ කරද්දිත් දන්නවා අපි ඉස්කෝලේදී මෙන්න මේ වගේ තැනකින් තමයි ළමයි ස්ට්‍රක් වෙන්නේ. හරිද? මේ වගේ තැනකින් තමයි මේ ගාන වරද්ද ගන්න. බලමු මේක හරියටම ගන්න විදිය. අපි කතා කරන්නේ බබා 4 පහර ගැන. හරි අපි ගමු මේ විදිහට මේක හරිද 4 පහර ගණන එකක් නම් හරි 4 පහර එකයි න ලකුණු කීයද පුතා 4යි නේද ඒක අපි දන්නවා ඔයා මේ ආපු අගය සමීකරණේ මේ ආපු අගය ලියන්න උදව් කරගන්න බලන්න මෙයා ලියන්න මෙන්න මේ සංඛ්‍යාවත් උදව් කරගෙන 1 එහෙනම් 4 ලියන්න පුළුවන් කොහොමද එක් වරක් 4 හරි නේ මෙයා ලියන්නේ කිව්ව අමතරව දෙයක්. ඔයාට මේක ටිකක් ලියාගෙන යද්දි තේරෙයි සර් එහෙම ලියන්න කිව්වේ කියන එක. හරි දෙවෙනි තැනට යනවා. 4 පහර ගණන. 4 පහර දෙකේ නෙමෙයි අපි දන්නේ නැහනේ. 4 පහර අපි හිතමු දෙකක් කියලා. 4 පහරවල් ගණන දෙකක් නම් ලකුණු 8යි. ඒක අපි දන්නවනේ අනිවාර්යයෙන්. ඔයා ලියන්න බලන්න මේ 8 මේ දෙක උදව් කරගෙන කොහොමද 8 ලියන්න පුළුවන්? දෙවරක් 4 හරි නේද ඊළඟට අපි හිතනවා 4 පහර 3ක් නම් 4 පහර ගණන 3ක් නම් 4 පහර 3ක් නම් 12යි ඔයා ලියන්න මෙයා උදව් කරගෙන කොහොමද උදා 3 වරක් 4 ඔයාට ලැබෙන අගය ඔයාට ගොඩනගා ගන්න පුළුවන් මට්ටම් ටිකක් තියෙනවනේ. ඒ මට්ටම් ටික ලිව්වට පස්සේ යාම ලියන්න මෙන්න මේ ඉලක්කමත් උදව් කරගෙන. හරි? ඊළඟට මට මෙහෙම යටර යද්දි පේනවා පුතා. මොකද පේන්නේ යටර යද්දි? අපිට පේනවා මේක නිකන් පොඩි රටාවකුත් තියෙනවා නේද? 4 පහර ගන්න. හැබැයි මේ ගානේ ගහපු 4 පාරවල් ගාන එකක් නෙමෙයි දෙකක් නෙමෙයි තුනක් නෙමෙයි කීයද? x එහෙනම් 4 පාරවල් සංඛ්‍යාව x නම් ඔන්න වැඩේ අවුල් වෙලා තන 4 පාරවල් සංඛ්‍යාව 1යි නම් සර් අපි දන්නේ නැහැ නේ ගහපු ලකුණ ඇත්ත. නමුත් ඔයා දන්නවා එයා ගහපු ලකුණ හැදුණු විදිය. මෙතන 12 හැදුනේ 3 වරක් අතර. මෙතන 8 හැදුනේ 2 වරක් අතර. මෙතන 4 හැදුනේ 1 වරක් අතර නේද? හරි මේ පිළිවෙලට බැලුවට පස්සේ ඔයාලට පේනවා පුතා මෙන්න මේ තීරුව බලනකොට මම මේ වෙන් කර මේ තීරුව. මොකක්ද වෙන්නේ? 1 නම් 1, 2 නම් 2, 3 නම් 3. එහෙනම් x නම් මෙතනත් එන්න ඕන x කියන එක. x ගුණ කිරීම. හරිද? මෙතන මේ තීරුව වෙනස් වෙනවද පල්ලෙහාට යද්දි? කවදාවත් ඒකස වෙනස් වෙන්නේ නැහැ නේද? මෙතන 4 එකටත් 4 දෙකටත් 4 තුනටත් 4. එහෙනම් x වලටත් 4 එනවා. වෙනස් වෙන්නේ නැහැ නේ. එහෙනම් මෙතනට කියලා එයා වෙනස් වෙන්න හේතුවකුත් නැහැ. හරිද? ඒක නිසා x ගුණ කිරීම 4. ඔයා දන්නවා ඉංග්‍රීසි අකුරක් ඉලක්කමෙන් ගුණ වෙද්දී ඉලක්කම ඉස්සරහට ගන්න ඉංග්‍රීසි අකුර ඊට පස්සේ තියන්න. මේ දෙක අතර තියෙන ගුණ කිරීමේ ලකුණ අපිට අමතක කරන්න පුළුවන්. නමුත් අපි දන්නවා අනිවාර්යයෙන් මේ දෙක අතර තියෙන ගුණ කිරීමේ ලකුණක් කියලා. හරි. මේක ගත්ත විදිය ඕනනම් තව චුට්ටක් තව මම පැහැදිලි කරලා දෙන්නම්. බබා හැමතිස්සම එකකාගේ දන්නවනම් අපිට අදාළ වටිනාකම හොයන්න පුළුවන්. එකකාගේ එකපාරක් නම් 4යි. පාරවල් ගණන x නම් අදාළ පාරවල් ගණන x නම් x අදාළ පාරවල් ගණනින් ලැබුණු ලකුණු ප්‍රමාණය ගන්න පුළුවන්. එකකාගේ අදාළ ප්‍රමාණය ගුණ කරාට පස්සේ එනවා 4x. අන්න පොයින්ට් එක මොකද? එකකාගේ ගුණ කරන්න අදාළ ප්‍රමාණය. එතකොට එනවා ඒක ඇතුලේ තියෙන වටිනාකම. එහෙනම් එක පාරකගේ 4යි පාරවල් x සංඛ්‍යාවක් තියෙනවා. මේ පාරවල් x සංඛ්‍යාව ඇතුලේ තියෙන වටිනාකම ලකුණු වල වටිනාකම 4ix. මේ විදිහටම අපිට කියන්න පුළුවන් 6 පහර 6 පහරවල් y ප්‍රමාණයක අගය කොහොමද ගන්න පුළුවන් පුතා? 6 පහරවල් y ප්‍රමාණයක අගය. එක පාරක් ගැහුවොත් එයාගේ වටිනාකම y.
sorry එක 6 පාරක් නම් ගැහුවා එයාගේ වටිනාකම 6යි සර්. හරි. පාරවල් y ප්‍රමාණයක් ගහලා නම් මම ඉස්සෙල්ලා කිව්වා එකක වටිනාකම ගුණ කරන්න අදාළ ප්‍රමාණයෙන්. එයා යෙදෙන වාර ගණනේ. එහෙනම් 6 ගුණ කරා පාරවල් ගණන y නේ 6යි y. එහෙනම් 6 පාරවල් වල වටිනාකම කීයද? 6යි y. ඉතින් 6 පාරවල් වල වටිනාකම සහ 4 පාරවල් වල මුළු වටිනාකම තමයි අපිට කියන්නේ ලකුණු 176යි. එහෙනම් ඒක මේ විදිහට ගන්න පුළුවන්. 4x ධන 6y සමානයි අපිට කියනවා 130 පයින් එකේ පොඩ්ඩක් වැරදිලා නේද? පයින් එකේ ඉන්නේ x ධන y පාරවල් වල එකතුව 4 සහ 6 පාරවල් එකතු වෙන්නේ 38යි. හොඳේ. හරිද? මෙතන 38ක් එන්න ඕන. එහෙනම් මෙතන 38 170 ගේ ලේ මතකෙන් දාලා තියෙන්නේ. 170 මෙතනටත් එන්නේ. මෙතෙන් එන්න ඕන 6 සහ 4 පාරවල් එකතුව 170යි. මේක මට හම්බුන දෙවෙනි සමීකරණ. So this is a second equation what we have given. Okay. First one is a number of 4 boundaries and number of 6. They are equal to 38 and total sum of the summation of the total mass we can equal 176. Okay. Hari. This is a there are two equations what we have given. මේක දෙක තමයි මේ අපිට හම්බෙලා තියෙන සමීකරණ දෙක. Okay. අර ඉංග්‍රීසි එහෙම කිව්වම කට්ටිය නිකන් කම්බියුස් වෙන්න එපා. හරිද? සාමාන්‍යයෙන් අර මේක අපි කන්ඩක්ට් කරන සබ්ජෙක්ට් මීඩියම් දෙකෙන්ම කන්ඩක්ට් කරනවා. එතකොට පොඩ්ඩක් එහෙම වචනයක් දෙයක් එන්න පුළුවන්. ඒක ගණන් ගන්න එපා. හරිද? එතකොට මම හැමදේම සිංහලෙන් කියනවා. සිංහලෙන් කියලා තමයි වචනයක් ආවොත් ඉංග්‍රීසි වලට කියවෙන්නේ. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. හරි. කතන්දර ඕනේ නැහැ. සමීකරණ දෙක මේ දෙක. දැන් මේ සමීකරණ මේ වීඩියෝ එකේ මේ දෙක විසඳන විදිය අපි ඉතින් කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ සමීකරණ දෙක ගන්න විදිය විතරයි. සමීකරණ දෙක විසඳන විදිය පළවෙනි වීඩියෝ එකේ කතා කරලා තියෙනවා. එහෙම නැතුනොත් මේක විසඳන්න ගියොත් මේ වීඩියෝ එක තව ලොකුවට එක්ස්ටෙන්ඩ් වෙනවා, දික් වෙනවා. හරි. එහෙම වුණොත් බෝරින් වෙන්න පුළුවන්. ඒක නිසා අපි ඊළඟ ගානට යනවා කොහොමද සමීකරණ හදන්නේ කියන එක. හරි. ඊළඟ ගාන අපිට හම්බ වෙන පස්වෙනි ගාන නැත්නම් ටියුට් එක ඔයාලට දෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ ගාන වෙන්න පුළුවන් 15. හරිද? හරි. ඔයා නිකන් මම ගාන හදා ගන්නකම් බෝඩ් එක මගලා රෙඩි වෙනකම් ඔයා ගාන කියව ගන්න බලන්න පොඩ්ඩක්. ගාන කියවන්න දැන් ඔයාගේ හાર્ඩ් ඩොකියුමන්ට් එක ඇතිනේ. තමන් ගා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක soft document එකේ link එක තියෙනවා. ඔයා ඒකෙන් මේ hard document එක print out එකක් දාගන්න. ගණන් කියන math subject එක මම කලින් කියලා තියෙන methodology subject එක. එතකොට ඒක ක්‍රම ටික දන්නවනම් කටපාඩම් කරන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. අපි හැමතිස්සෙම methodology subject එකක් methods ටික ඔයාලට follow කරන්න පුළුවන් නම් උත්තරේ ගන්න එක ලොකු දෙයක් නෙමෙයි. හරිද? අපි එහෙම රිසල්ට් වෙනස් කරලා තියෙනවා. අපිත් එක්ක වැඩ කරපු කට්ටිය දන්නා අපි කොහොමද අපිත් එක්ක හිටපු කට්ටිය කොහොමද වෙනස් වුනේ කියන්නේ. හරි? දන්නවද නැද්ද? හරිද? 15 වෙනි ගාන. මොකද්ද මේ කියන විස්තරය? මේක කෙලින්ම දී දෙන පොඩි නෝටිස් එකක් නේද? චිත්‍ර ප්‍රදර්ශනයක් සඳහා ප්‍රවේශ පත්‍ර වල මිල ගණන් පහක් දැක්වේ. හරි. මොකද්ද මේ විස්තරය ඇතුලේ තියෙන පොඩි කොටුවක් තියෙනවා. ටියුට් එකේ තිබුණා කවන්න ඉතින් මම දාන්නම් මේක. එක වැඩි හිටියට ඇඩල්ට් කෙනෙක්ට වැඩි හිටි එක්ට නේද? වැඩි හිටි එක්ට එක් නෑ නේද? උඩ වැඩි හිටි එක්ට මෙහරින් ගන්නම් නේද? විඩියෝ යනවා නේද? ඔලක් නෑ නේද? හරි. වැඩි හිටියෙක්ට රුපියල් ඊට ටිකට් එක 225 මේ 225 කියන නම්බර එක හොඳ නෑ නේ. පාර්ලිමේන්තුවත් ඉතින් මේ වගේ සෙට් එකක් නේ. මේක තමයි නම්බර එක. හරිම භයානක නම්බර එකක්. ළමයෙක්ට අපිට මේ තරම් හරි ගිහලා තියෙන්නේ ඒක නිසා තමයි හොඳේ. ඔය 225 කියන තරම් දුව නම්බරයක් මේක. දැන් අපි වගේ දෙගුණ තෙගුණ රටවල් වලත් පාර්ලිමේන්තුවේ එච්චර සමාජිකයෝ නෑ. මේ අපේ රටේ මෙච්චර පොඩ්ඩලා 225ක් ඉන්නවා නේද? මේ අපි හදන්න අපිට ආදරේට එච්චර ඉන්නේ නේ. මාර. හරි. හරි. වළු විස්තර කියලා. වැඩිහිටියෙක්ගෙන් සහ ළමයින්ගෙන් සමන්විත ළමයි
මම කියන දෙයක් තමයි සමගාමී සමීකරණය කියලා කියන්නේ. ඒක ඇතුලේ තියෙන්න ඕන නොදන්න දේවල් දෙකක්. හරිද? එකිනෙකට වෙනස් දේවල් දෙකක් තියෙන්න ඕන. ඒතර ඔයා ගාන කියවද්දි try කරන්න ඕනේ ගාන කියන first time එකේ පළවෙනි සැරේම මේක ඇතුලේ තියෙන එකිනෙකට වෙනස් දේවල් මොකක්ද කියන එක හොයාගන්න. මේ දේවල් දෙක මොකක්ද කියන්නේ ඒක හොයාගන්න idea එකෙන් තමයි ඔයා ගාන කියවන්න ඕන. හරිද? හරි. බලමු කියවලා මොකද විස්තරය කියලා. වැඩිහිටියෙක්ගෙන් සහ ළමයින්ගෙන් සමන්විත කණ්ඩායමක් එක්ක මෙම ප්‍රදර්ශනය නැරඹීමට තීරණය කර ඇත. ළමයි මේ ටීම් එකේ ඉන්නේ වැඩිහිටි අය සහ ළමයි පමණයි. හරි. මෙම කණ්ඩායමේ සිටින ළමයින් ගණන සහ වැඩිහිටියන් ගණන මෙන් දෙගුණයකට වඩා පහක් වැඩි. අන්න ටෙස්ට් එක කරනවා. එන්න දේවල් දෙකක් කවුද වැඩිහිටියන් ගණන සහ ළමයින් ගණන මේ දෙන්න අතර සම්බන්ධයක් මේ දෙන්න හදන්නේ. මේ සම්බන්ධය හරියට ගන්න බැරි වුණොත් එක්සෑම් එක කියන ටයිම් එක හරි ස්ට්‍රෙස් ටයිම් එක ඔයාලා අනිවාර්යෙන් ඒක ඕන කෙනෙක් ඒක දැනන දෙයක්. ඒක අවුරුදු ගාණක් ප්‍රැක්ටිස් කරලා තමයි එක්සෑම් එක ලියන මොමන්ට් එක කියලා කියන්නේ. හරි ස්ට්‍රෙස්ෆුල් ටයිම් එක. එතකොට මේකෙදි හරියට කරුණු ටික අපි ගන්න අපි ෆෝමැට් එක ඕගනයිස් කරලා arrange කරලා තිබ්බ නැතුනොත් අපි අනිවාර්යෙන් කොච්චර වැඩ කරත් එක්සෑම් ටයිම් එකේ අපි ඩවුන් වෙන්න පුළුවන්. අපි ෆේල් වෙන්න පුළුවන්. ඒක නිසා එක්සෑම් ටයිම් එක කියලා කියන්නේ හැමදේම ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනේ. එතකොට මේ වගේ දෙයක් කොහොමද අපි ඊට කලින් ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ? බලමු මේක ගන්න ඕන විදිහ හරි විදිහ මොකක්ද කියන එක. හරි. ඔයා මේක කියවගෙන යද්දී බලන්න කවුද මේකෙන් අඩු කියන එක. හරිද? වැඩිහිටියන් ගණනද නැත්නම් ළමයින් ගණනද කියන එක. බලමු කියවලා. මෙම කණ්ඩායමේ සිටින ළමයින් ගණන වැඩිහිටියන් ගණන මෙන් දෙගුණයකට වඩා පහක් වැඩි. ආයිත් කියන්නේ කවුද වැඩි මේකේ? ළමයින් ගණනද වැඩිහිටියන් ගණනද? ළමයින් ගණන මුලින්ම තියෙන ළමයින් ගණන නේද? අපි ඉස්තර දෙකේ මුලින්ම තියෙන ළමයින් ගණන. හරි. ළමයින් ගණන වැඩිහිටියන් ගණන මෙන් දෙගුණයකට වඩා පහක් වැඩිය. දෙවෙනි වතාවේ කියද්දි මට පොඩ්ඩක් තේරෙනවා මේකේ වැඩි ළමයින් ගණන කියන එකයි. ළමයින් ගණන විස්තර කරන්නේ වැඩිහිටියන්ගේ. ළමයින් ගණන වැඩිහිටියන් ගණන මෙන් වැඩිහිටියන් මෙන් දෙගුණයකට වඩා පහක් වැඩි. එහෙනම් වැඩි කවුද? ළමයි. හරි. ඒක ඔළුවට දාගත්තා. ඊට පස්සේ ඉස්සරහට යනවා තව ගාන. ඉස්සරහට යනවා මෙම කණ්ඩායම සඳහා ප්‍රවේශ පත්‍ර වලට වැය වෙන මුළු මුදල රුපියල් 6525 ගියේ. මොකද්ද මේ කියන්නේ ප්‍රවේශ පත්‍ර වලට? ඒ කියන්නේ මේ ළමයින්ට යන ටිකට්ස් වලට සහ පොඩි මේ වැඩිහිටියන්ට යන ටිකට්ස් වල එකතුව තමයි 6525 කියලා කියන්නේ. එතකොට එහෙනම් මේකත් ඔළුවට දාගන්න ඕන. මොකද්ද? මේ ටිකට්ස් වල එකතුව 6525 හරි. අපිට කියනවා කණ්ඩායමේ සිටින වැඩිහිටියන් ගණන x ලෙස හා ළමයින් ගණන y ලෙස. ළමයි ගාන දන්නේ නැහැ. හරි. අපි මේ ගාන ඇතුලේ කියවද්දි ළමයි ගාන නිශ්චිතව දන්නේ නැහැ. so ඒක නිසා අපිට ගන්න වෙනවා ළමයින් ගණන අපිට කියනවා මෙයාලා ගන්න කියලා y කියලා. so වැඩිහිටියන් ගණන අපිට ගන්න කියනවා x කියලා. okay හරි. එතකොට අපි බලමු මෙහෙම අරගෙන අපිට මොකද්ද කරන්න කියන්නේ? සමගාමී සමීකරණයක් විසදා මුලින්ම සමගාමී සමීකරණයක් ගොඩනගන්න කියනවා. හරි. අපිට පුතා මොකද්ද කිව්වේ? වැඩිහිටියන් ගණන. how many adults are there? so we have to consider as x. අපිට වැඩිහිටියන් ගණන මේක සලකන්න කියනවා පුතා x කියලා. okay වැඩිහිටියන් ගණන x. okay හරි. then ළමයින් ගණන ළමයින් ගණන අපිට කියනවා සලකන්න කියලා as y. හරිද? okay ළමයින් ගණන y. සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගා ගන්න. හරි. දැන් ඕක සෙටප් එක හදාගෙන ඉතින් අපි බලමු කොහොමද කියන විස්තර ගන්න කියලා. මේකේ කියනවා මුලින්ම ළමයින් ගණන වැඩිහිටියන් ගණන මෙන් දෙගුණයකට වඩා පහක් වැඩිය. විස්තරය තේරෙන්නේ නැහැ. හරි ලොකුයි නේ. හරි. එහෙනම් මුලින්ම තමන් වැඩි එක්කලා ලියන්නකෝ. ළමයි ගාන වැඩි. ඒක අපිට තේරෙනවා. එහෙනම් මේක ලියමු. ළමයි ගණන වැඩිහිටියන් ගණනට වඩා. මුල් ස්ටෙප් එක මේක. හොඳේ. එතකොට ඕනේ කෙනෙක්ට මේක හිතෙනව තැන. ඉතින් පස්සේ තමයි අවුලනේ. හරි. ඒකත් අපි කියලා දෙන්න. හරිද? කොහොමද ගන්නෙ? කණ්ඩායමේ සිටින ළමයින් ගන්න වැඩිහිටියන් මෙන් දෙගුණයකට වඩා පහක් වැඩිය. අසමානතා ලකුණු සමාන කරන්න යන්නේ. ළමයි ගන්න වැඩිහිටියන් ගන්නට වඩා. එහෙනම් අපි දන්නවා වැඩි කෙනෙක් අඩු කෙනෙක් වැඩි කෙනෙක් බවට පත් කරන්න පුළුවන්. ඒ අඩු කෙනෙක් සහ වැඩි කෙනෙක් දුන්නාට පස්සේ ඒ දෙන්නම සමාන කරන්න පුළුවන්. මේ කියන වෙනස අඩු කෙනාට සිද්ධ කරොත් මොකද ඒ කිව්වේ? ළමයි ඉස්සෙල්ලත් මම උදාහරණයකට ගත්තා. මගේ ගාව රුපියල් 100ක් තියෙනවා.
මගේ යාළුවෙක් ගාව රුපියල් 60ක් තියෙනවනේ. හරිද? අපි දෙන්න අතර වෙනස කීයද? 40යි. හරි. එතකොට කාටද අඩු? මුදල් ප්‍රමාණය අඩු මගේ යාළුවට. එතකොට වෙනස 40යි. එතකොට අඩු කෙනාට මගේ වෙනස අපි දෙන්න අතර තියෙන වෙනස අඩු කෙනාට එකතු කරොත් එහෙම අපි දෙන්නගම මුදල් සමාන වෙනවා. මේක තමයි කී පොයින්ට් එක. මේක ඔළුවේ අයිඩියා කරගෙන අපි බලමු මේ ගාන දිහා. ඕකේ? හරි. මේක කියන්නේ ළමයි ගාන වැඩි හිටියන් ගන්න. ඕකේ. කවුද අඩු මේකේ වැඩි හිටියන් ගන්න. එහෙනම් මේක කියන වෙනස අපි වැඩි හිටියන්ට සිද්ධ කරමු. මොකක්ද වෙන්නේ? වැඩි හිටියන් ගණන මෙන් දෙගුණයකට වඩා 5ක් වැඩි. වැඩි හිටියන් ගණන අපිට ගන්න කියනවා x කියලා. එහෙනම් වැඩි හිටියන් මෙන් දෙගුණයක් නම් 2x ධන 5. මේ වෙනස ඇතුලේ තියෙන කියන්නේ අපිට අඩු වැඩි කෙනා තේරෙනවා. එතකොට මේකේ වෙනසක් කියනවා. ඒ වෙනස මෙයාට සිද්ධ කරනවා. අඩු එක්කෙනාට සිද්ධ කරන්නේ. වැඩි හිටියන් ගන්න මෙන් දෙගුණයක් නම් 2x ඊට වඩා 5ක් වැඩි. 5ක් වැඩි නම් එකතු කරන 5. වැඩි හිටියන් මෙන් දෙගුණයකට වඩා 5ක් වැඩි. වැඩි නම් මොකද ගණිත කර්මය දාන. එතකොට මෙහෙම කරාට පස්සේ මේක සමාන වෙනවා ළමයි ගාන වෙන y වලට. මොකක්ද අවුල මේකේ තියෙනවා? හරිද? මුලින්ම කිව්වා ළමයි ගාන වැඩි හිටියන් ගණන මෙන් දෙගුණයකට වඩා 5ක් වැඩි. මෙහෙමද මේ කියන දේ වුණාට පස්සේ තමයි මේ දෙකොල්ල සමාන වෙන්නේ. හරි. එහෙනම් මුලින්ම ළමයි ගාන වැඩි හිටියන් ගණන ඕන කෙන්ට තේරෙනවා. ඕකේ. ඊළඟට වැඩි හිටියන් ගණන මේකේ තියෙන වෙනස අපි එකතු කරන්න ඕන අඩුවෙන් ඉන්න ගානට. අඩුවෙන් ඉන්න වැඩි හිටියන් ගන්න. මේක වෙනස කියන්නේ වැඩි හිටියන් මෙන් දෙගුණයක්. මෙන් අල්ල යන්න එන ගුණ කිරීම කීයද ගුණය? දෙගුණයක්. එහෙනම් වැඩි හිටියන් ගන්න x දෙගුණයක් නම් 2x. දෙගුණයකට සමාන වෙන්නේ නැහැ. දෙගුණයකට වඩා 5ක් වැඩි. එහෙනම් ඒකත් එකතු කරන්න ඕන වැඩි නම් එකතු කිරීමේ 5. මේ හැමදේම කරන්නේ අඩුවෙන් ඉන්න කට්ටියට. එතකොට සමාන වෙනවා ළමයි ගන්න වෙන y ට. නම් y සමානයි 2x දාන 5යි. මේක සමාන ලකුණක් තියෙන සමීකරණයක් තමයි. නමුත් අපි පුරුදු වෙලා ඉන්නේ බබාලා වීජීය පද එක පැත්තක තියෙන්න ඕනේ, ඉලක්කම් තව පැත්තක තියෙන්න ඕනේ. හරි. එහෙනම් අපි ඉලක්කම් එක පැත්තක තියලා වීජීය පද එක පැත්තට ගමු. 5 මේ පැත්තේ ඉන්නව ධන 5 විදියට. 2x මේ පැත්තට ගමු යන්නේ. මේක හොඳයිනේ. 2x මේ පැත්තේ තියාගේ ලකුණ බලන්න ඕනේ. එයාගේ ඉස්සරහින් තමයි ලකුණ බලන්න ඕනේ. ඉස්සරහින් තියෙන ලකුණක් නැහැ නේද? ලකුණක් නැත්නම් අපි දැනගෙන ඉන්න ඕන. එයා අනිවාර්යෙන් ධන කියන එක. හරි. එහෙනම් ධන 2x මෙහා පැත්තට ගනිද්දී ඔයා දන්නවා සමාන ලකුණෙන් එක පැත්තක ඉඳලා අනිත් පැත්තට යද්දී එයාගේ ලකුණ මාරු වෙන්න ඕනේ. එහෙනම් y ඍණ 2x සමානයි 5යි. මේක මගේ පළවෙනි සමීකරණය. ඕකේ? හරි. බලමු ඊළඟට මොකද්ද කියන්නේ කියලා. මෙම කණ්ඩායම සඳහා ප්‍රවේශ පත්‍ර වලට වැය වෙන මුදල රුපියල් 6525යි. ඒ කියන්නේ ප්‍රවේශ පත්‍ර වලට වැය වෙන මුළු මුදල. එතකොට ඒක ගන්න වෙන බබා. ඒක මම මෙතනින් ගන්නම්. ළමයි සඳහා වැය වෙන මුදල ධන. ළමයි සඳහා වැය වන මුදල ධන වැඩිහිටියන් සඳහා වැය වන මුදල. වැඩිහිටියන් සඳහා වැය වන මුදල. මේ මුදල සමාන වෙන්නේ කීයටද? මේ මුදල සමාන වෙනවා 5625ට. sorry 6625ට. 6525ට. හරි. ඔය ලියුම එක අපිටත් ලියන්න පුළුවන්. අනිවාර්යෙන් ඒක අපි දන්නවා. හැබැයි මෙයා කොහොමද මේ සංකේත භාවිතා කරලා ලියන්නේ? ළමයි සඳහා වැය වෙන මුදල. ළමයෙක්ට වැය වෙන මුදල හැමතිස්සම try කරන්න ඕනේ. එක්කෙනෙක්ට වැය වෙන මුදල හොයාගන්න. මේ කතාවෙන් අපිට දීලා තිබු උඩ නෝට් එකේ එක ළමයෙක්ට වැය වෙන රුපියල් 150ක්. ළමයි එක්කෙනෙක්ට වැය වෙන මුදල දන්නවනම් මුළු ප්‍රමාණයටම වැය වෙන මුදල හොයන්න පුළුවන්. එක්කෙනෙක්ට වැය වෙන මුදල වෙන 150 ගුණ කරන්න අදාළ ටිකට් ගාණෙන් අදාළ ප්‍රමාණයෙන්. එතකොට මේක ප්‍රමාණය දන්නේ නැහැ. ළමයි ප්‍රමාණය අපිට ගන්න කියලා කියන්නේ y විදියට. ඒක සෝ අපි ගත්තා y කියලා. ඕකේ? හරි. එකතු කිරීමනේ නේද? එකතු කිරීමක් දැම්ම පරිස්සමට. වැඩිහිටියන් සඳහා වැය වෙන මුදල. බබා එක වැඩිහිටියෙට කීයක් වෙනවද? 225ක්. එහෙනම් වැඩිහිටියන් ප්‍රමාණයට වැය වෙන මුදල හොයන්න පුළුවන්. එක්කෙනෙක්ට වැය වෙන මුදල 225.
ಗುಣ කරන්න වැඩිහිටියන් ගණන so අපි මෙතනදී වැඩිහිටියන් ගණන දන්නේ නැහැ ඒක නිසා අපි ගන්නවා අපිට ගන්න කියලා කියන්නේ x විදිහට හරි ඔක දන්නවා එහෙනම් 150 ගුණ කිරීම y 150යි y 225 ගුණ කිරීම x 225යි x සමානයි 6525යි සමාන ලකුණු තියෙනවා මෙන්න සමීකරණයක් සමීකරණ ඇතුලේ අර ඉංග්‍රීසි අකුරු දෙකක් තියෙනවා එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ සමීකරණයක් ඇවිල්ලා තියෙන්නේ සමීකරණ ලියද්දී ඉංග්‍රීසි අකුරු එක පැත්තක ඒ විදිහටම තියෙනවා නේද 225යි 150යි y නේද 150යි y 225යි x සමානයි 6525යි මේක මගේ දෙවෙනි සමීකරණය හරි ළමයි බලමු කොහොමද මේක විසඳගන්නේ කියලා අපි දන්නවා සමීකරණ විසඳද්දී මේකයි තියෙන්නේ සමීකරණ විසඳන පාර්ට් එක නේද නමුත් මම මෙතන චුට්ටක් වෙනස් වෙන නිසා පොඩි උදව්වක් කරන්න y වල සංගුණකය මේකේ y වල සංගුණකය පළවෙනි සමීකරණේ y වල සංගුණකය කියන්නේ ඉස්සරහින් තියෙන ඉලක්කම 1 දෙවෙනි සමීකරණේ y වල සංගුණක 150 සමීකරණ සංගුණක සමානද සංගුණක සමාන නැහැ ඒක නිසා අපි යනවා අනිත් කෙනා ගාවට එයාගේ සමානද කියලා බලන්න x ගාවට ගියා x වල සංගුණකය 2 ඍණ 2 දෙවෙනි සමීකරණ x වල සංගුණක 225 එයාගේ සමාන නැහැ සර් දෙන්නක්ම සමීකරණ වල සංගුණක සමාන නැහැ එහෙනම් ඔයාට මොකද කරන්න වෙන්නේ සමීකරණ දෙකේ සංගුණක සමාන කරගන්න වෙනවා මොකද කරන්න පුළුවන් ඔයාට පුතා කරගන්න පුළුවන් තාවේද සමීකරණ සංගුණ සමාන කරන ආස y ගෙද x ගෙද very good ඔයාලා දන්නවා ලකුණු අසමාන කට්ටියක සංගුණක සමාන කරොත් අපිට chance එකක් තියෙනවා ඒ සමීකරණ එකතු කරලා විසඳන්න පුළුවන් නේ එහෙනම් පළවෙනි සමීකරණය 225න් ගුණ කරලා දෙවෙනි සමීකරණය 2කින් ගුණ කරලා ගත්තා නම් මේක විසඳ ගන්න පුළුවන් මේක අපි කලින් කතා කරලා තියෙන මේ වගේ ගණන් ඒක නිසා අපි මේ වෙලාව මේකට යොදවන්නේ නැහැ මම චූටි උදව්වක් තමයි තාම අමතරව කරේ හරි සෝගේ එහෙනම් අපි ගණන් කතා කරා මේක ඇතුලේ ගණන් 1 2 3යි 4ක් හරිද එතකොට තව ගණනක් අපි කතා කරන්නම් ගණන් අපි එතකොට කතා කරලා තියෙන ටෝටලි 3යි 4යි 5ක් ගණන් 5ක් අපි මේක ඩිස්කස් කරනවා මීට අමතරව තව මදි වගේ නම් ඔයාලට කතා කරන්න ඕන ඔයාලා දාන වීඩියෝ කමෙන්ට් එකක් ඔයාලට මේක තව ගානක් කතා කරන්න කියලා නැත්නම් ඔය ගමන් chat එකේ යටින් දාගන්න මේ දාගන්න ඕනේ ගාන හරිද එතකොට අපිට ඔයාලගේ ඉල්ලීම් මත ඔයාලා අපිට දෙන ගණන් අපි ඩිස්කස් කරලා අපි දාන්න පුළුවන් වීඩියෝ එකක් විදියට හරිද ඒක නිසා අපි මේකේ කතා කරන ඊළඟ ගාන ටියුට් එකේ නම් තියෙන 16 හරිද අපි දාන ටියුට් එකේ ඊට අමතරව ගණන් තියෙනවා ඒක try කරන්න පුළුවන් ඔයාලට හරිද ගණන් ටිකක් දානවා වීඩියෝ බලලා මේ වීඩියෝ එක බලලා ඉතිහාස විද්‍යාව සිංහල වැඩ කරන්න ඉන්න බෑ මේ වීඩියෝ එක බලුවා නම් කෙලින්ම ගණන් මේ තියෙන ගණන් ටික හදලා දාන්න බලන්න හරිද අපි අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කරේ නැතුනොත් අපේ ජීවිතේ ෆේල් වෙනවා හරිද මේ වීඩියෝ එක බලලා විද්‍යාව කරන්න ගත්තොත් වැඩක් නැහැ හරිද මේ වීඩියෝ එක බලලා ඉතිහාසය නම් පොත ගන්න අතර එහෙම කරලා වැඩක් නැහැ හරිද කෙලින්ම ගන්න මේ තියෙන පොතක් ගන්නත් ඕනේ මේ වීඩියෝ එකේ මට තියෙන මේ ගණන් ටික හරි ඒ ටික අරගෙන ගණන් ටික හදලා දාලා බලන්න හරි ඔයා ගණන් ටික හදුවා කියලා කියන්නේ ඔයාලට එක්සෑම් එකේ රිලැක්ස් එකේ කූල් එකේ ගණන් හදලා දාන්න පුළුවන් සමගාමී සමීකරණ හරි ඊළඟට ගණන් 16 මේක කියන්නේ මොකක්ද කියලා බලමු පාසල් පරිසර සංගමයක් විසින් සංවිධානය කරන පැළ සිටුවීමේ වැඩසටහනකට එම පාසලේ ශිෂ්‍යයින් සහ ගුරුවරුන් සම්බන්ධ වන ආකාරය පිළිබඳ විස්තරයක් මෙසේ හරි ප්ලාන්ටේෂන් කම්පිටිෂන් එකක් තියෙනවා මේකේ කියනවා මේක මේ විදිහට තමයි ළමයි මේක ඇතුලේ මේකට සහභාගී වෙන ළමයි සහ ගුරුවරුන් විතරයි හරි මොනවද කියන්නේ බබා සෑම ශිෂ්‍යයෙකුම රුපියල් 150 බැගින් හා සෑම ගුරුවරයෙකුම රුපියල් 500 බැගින් යොදා 16500ක මුළු මුදලක් එකතු කරනු ලැබේ. ශිෂ්‍යයෙක් දෙන්න ඕන රුපියල් 150ක මුදලක්, ටීචර් කෙනෙක් දෙන්න ඕන රුපියල් 500ක මුදලක්. එහෙම දාලා එයාගේ ෆන්ඩ් එකක් හදනවලු, එකතුවක් හදනවලු. කොච්චර මුදලක්ද මේ ෆන්ඩ් එක? 16500ක මුදලක්. හරි. ඊළඟට ඉන්පසු මෙම මුදලින් පැල 330ක් මිලදීගෙන මේ දුන්න මුදල් වලින් මෙයා පාවිච්චි කරලා පැල ගන්න කොච්චර පැල ප්‍රමාණයද 330ක් මිලදීගෙන ඒවා සියල්ලම සෑම ශිෂ්‍යයෙකුටම පැල 5 බැගින් සෑම ගුරුවරයෙකුටම පැල 2 බැගින් සිටුවීම සඳහා බෙදා ගන්නු ලබයි. මුළු පැල ප්‍රමාණය 330යි ගත්තට පස්සේ එක ශිෂ්‍යයෙකුට සෑම ශිෂ්‍යයෙකුටම ඒ කියන්නේ එක ශිෂ්‍යයෙකුට තමයි නේ. සෑම ශිෂ්‍යයෙකුටම පැල 5 බැගින්ද සෑම ගුරුවරයෙකුටම පැල 2 බැගින්ද සිටුවීම සඳහා බෙදා දෙනු ලබයි.
ළමයට පැල 5ක් දෙනවා ටීචර් කෙනෙක්ට පැල 2ක් දෙනවා පැල ටික හිටවන්න සෝ හරි අපිට කියනවා සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගා ඒවා විසඳීමෙන් ශිෂ්‍යයන් ගණන සහ ගුරුවරුන් ගණන සොයන්න සර් මාර වැඩේ මේක අර ඉංග්‍රීසි අකුරු දීලා නැහැ නේද මේක x ද y ද ගන්න ඕනේ කියන එක නේ හරි අපි බලමු x සහ y ඕන වේද කියලා ගාන එක සැරේ වැදුන්නේ නැහැ අයිත් ගාන අපි කියවන්න try එකක් දෙමු හරි සෑම ශිෂ්‍යයෙකුට රුපියල් 150 බැගින්ද සෑම ගුරුවරයෙකුට රුපියල් 500 බැගින් යොදා රුපියල් 16500 මුදලක් එකතු කරනු ලැබේ ඉන්පසු මෙම මුදලින් පැල 330ක් දෙන සෑම ශිෂ්‍යයෙකුටම පැල 5 බැගින්ද සෑම ගුරුවරයෙකුටම පැල 2 බැගින්ද බෙදා දෙනු ලැබේ හරි සමගාමී සමීකරණ බබා මේකෙදි අපිට කවුද සමගාමී සමීකරණ ඉස්සෙල්ලා හැම ගානකම අපිට මේ මෙන්න මේ දේ මේ අකුරෙන් ගන්න කියලා දීලා තිබ්බා මේකෙදි එහෙම දීලා නැහැ මේ වගේ ගානක් හදන එක්කෙනාට සුපිරි නොලෙජ් එකක් තියෙන කෙනෙක් තමයි මේ ගාන කොට දාගන්න පුළුවන්. ඔයා හිතන්නේ මේ එක්සෑම් එකට මේ වගේ ගානක් આવොත් මේකේ 140ක් විතර ස්ට්‍රක් වෙනවා මේ ගාන ඇතුලේ. ඇයි? මේක කියලා නැහැ x මේ ප්‍රමාණය මේ x ලෙස ගන්න. මේ ප්‍රමාණය y ලෙස ගන්න කියලා කියලා නැහැ. හරිද? එතකොට මේ වගේ ගානක් හදන්නේ ඇත්තටම නොලෙජ් එක 100% ෂුවර් වෙන කෙනෙක් විතරයි මේ ගාන හදන්නේ. ඇත්ත. හරි. එහෙනම් අපිට ඉංග්‍රීසි අකුර අපිටම තමයි දාන්නේ ළමයි. හරිද? හරි. ඉංග්‍රීසි අකුර දාන්නේ මේකේ අගය නිශ්චිතව දන්නේ නැති තැන් වලට. මේකේ අගය දන්නේ නැති මොන වගේ තැන් වලද? ළමයි මේ ගාන කියවද්දී සෑම ශිෂ්‍යයෙකුට රුපියල් 150 බැගින්ලා සෑම ගුරුවරයෙකුම රුපියල් 500 බැගින් යොදා 16500 මුළු මුදලක් එකතු කරනු ලැබේ. ඊට පස්සේ පැල 330ක් ගන්නවලු. ගත්ත පැල ටික තමයි ශිෂ්‍යයෙක් පැල 5ක් ගන්නව හිටවන්න සහ ගුරුවරයෙක් ගන්න පැල 2 බැගින් හිටවන්න. හරිද? හරි. මේක ඇතුලේ කොතනදීවත් කියලා නැහැ. ශිෂ්‍යයන් ගණන මෙච්චරයි, ගුරුවරුන් ගණන මෙච්චරයි කියලා. හරිද? ඒ කියන්නේ අපි අගය නිශ්චිතව දන්නේ නැති තැන් වල තමයි ඔය ඉංග්‍රීසි අකුර ගන්න. ඒක නිසා මම සලකනවා මේකේදී ශිෂ්‍යයන් ගණන. හරි. ශිෂ්‍යයන් ගන්න පුතා මම ගන්නවා මට කැමති අකුරක් ගන්න පුළුවන් දැන් මෙතන x කියලා. and ගුරුවරුන් ගණන y කියලා ගන්නවා. හරිද? හරි. ඒ කියන විදිහට අරගෙන බලමු මේකෙන් දෙයක් කරගන්න. සෑම ශිෂ්‍යයෙකුම රුපියල් 150 බැගින් හා සෑම ගුරුවරයෙකුම 500 බැගින් යොදා 16500 මුදල හදනවලු. ඒ කියන්නේ ශිෂ්‍යයින් එකතු කළ මුදල සහ බලමු මේ කියන දේ වචනෙන් ලියන්න. ඔයාට මේ 16500 හැදෙන්නේ කොහොමද? ශිෂ්‍යයින් එකතු කරන මුදල සහ ගුරුවරුන් එකතු කරන මුදල කියන දෙකම එකතු කරාට පස්සේ තමයි මේ 16500 හැදෙන්නේ. එහෙනම් ඒ ඔයාට දැනන දේ ලියන්න මුලින්ම. හරිද? ශිෂ්‍යයින් එකතු කරන මුදල ශිෂ්‍යයින් එකතු කරන මුදල ධන ගුරුවරුන් එකතු කරන මුදල ගුරුවරුන් එකතු කරන මුදල සමානයි කීයද? මේ දෙගොල්ලෝ එකතු කරලා තියෙන ෆන්ඩ් එක 16500ක්. හොඳ ෆන්ඩ් එකක් නේද? ඉතින් ප්ලාන්ටේෂන් එකට මේ වගේ ගණක් හොයන කියන හොඳයි. හොඳ ගණක් හොයලා තියෙනවා. හරි. ශිෂ්‍යයන් එකතු කරන මුදල නිශ්චිතව දීලාද? ශිෂ්‍යයන් මෙච්චර ප්‍රමාණයක් දායක ඩොනේට් කරා කියලා නෑ. කොහොමද අපි ගන්නෙ? මේකේ ඒක බෑ කී පොයින්ට් එකක් දීලා දෙනවා. එක ශිෂ්‍යෙක් ගෙන් එකතු කරනවා 150ක්. අපි ළමයි දන්නවා එකක ප්‍රමාණය දන්නවා නම් අදාළ මුළු ප්‍රමාණය මගේ දන්න හොයා ගන්න පුළුවන්. එකක අගය දන්නවනම් මුළු ප්‍රමාණය මගේ හොයන්න පුළුවන්. කොහොමද කරන්නේ? එකක අගය වෙන 150 ගුණ කරනවා එක ශිෂ්‍යයෙක් දෙන්න 150 ශිෂ්‍යෝ කී දෙනෙක් ඉන්නවද? ගාන දීලා තිබ්බනේ. ඒක නිසා අපි ගත්ත x කියලා නේද 150 ගුණ කිරීම x. ඊළඟට ගන්නවා ගුරුවරුන් එකතු කරන මුදල. ගුරුවරුන් එකතු කරන මුදල. හරි. එක ගුරුවරයෙක්. හැමතිස්සෙම යම්කිසි ප්‍රමාණයක අගය හොයන්න නම් එකක ප්‍රමාණය දැනගෙන ඉන්න ඕන. හරි. මේකට ගණන් වල කියන්නේ යුනිට් මෙතඩ් නැත්නම් ඒකීය ක්‍රමය. මේක තනි ක්‍රම වැදගත් තැනක්. හරිද? ඒකීය ක්‍රමයේදී මොකද කරන්නේ? එකක ප්‍රමාණය හොයනවා. ගුරුවරුන් එකතු කරන මුදල කියන්නේ එක ගුරුවරයෙක් එකතු කරනවා. එක ගුරුවරයෙක් එකතු කරන රුපියල් 500ක් නේද? හරි. එක්කෙනෙක් 500යි නම් ගුරුවරු ප්‍රමාණය වෙන y ගෙන් ගුණ කරාට පස්සේ ගුරුවරුන් මුළු ගුරුවරුන්ගෙන් එකතු කරන මුදල එනවා 16500යි. මෙයා තව පොඩ්ඩක් සුළු කරගමු බලන්න. ඉලක්කමක් ඉංග්‍රීසි අකුරකින් ගුණ වෙනවා නම් ඉලක්කම සහ ඉංග්‍රීසි අකුර ලං කරලා ලියන්න පුළුවන් ගුණ කිරීම ලකුණ අමතක කරලා. ඒ වගේ මෙතන එන 500යි වයි. සමානයි. මෙතන 16500යි මේක මගේ පළවෙනි සමීකරණය පුතා. හරිද? හරි. ඊළඟට බලමු ඊළඟට කියන කතන්දරේ. මෙහෙම ගත්ත පැල 330ක් ගන්නවලු නේද? හරි. පැල 330ක් අරගෙන එක ශිෂ්‍යයෙකුට පැල 5 බැගින්ද
ගුරුවරයෙකුට පැල දෙක බැගින්ද සිටුවන්න දෙනවා. මේ ගුරුවරු ළමයිතුයි මේ හිටවන්නේ පැල කීයක්ද? මෙයාලා මේ ෆන්ඩ් එකක් එකතු කරලා ගත්ත මුළු පැල 330 නේද මේ මෙහෙම හිටවන්න කට්ටිය දෙගොල්ලෝ අතර බෙදාගන්නේ. එහෙනම් ඔයාලට තේරෙන්න ඕන ඔයාලට පැහැදිලි වෙන ගාන ඇතුලේ මෙහෙම ගුරුවරු සහ ශිෂ්‍යයින් බෙදා ගන්න මුළු පැල ප්‍රමාණය කියන බවා මේ පැල 330 තමයි නේ. ගුරුවරුන්ටයි ළමයින්ටයි පැල හිටවන්න පුළුවන් ඉන්නේ 16500 පැල ගත්ත නිසානේ. මේ 16500 දීලා පැල කීයක් කරන්ද මෙයාලා? පැල 330ක් අරගෙන. එහෙනම් මේ පැල 330 තමයි ගුරුවරු සහ ළමයි මේ ප්ලාන්ටේෂන් සෙරමනි එකේදී මෙයාලා පැල කරන්නේ. හරිද? හරි. එහෙනම් මේකදී අපිට හිතන දේ මොකද්ද? ශිෂ්‍යයින් පැල කරන පැල සංඛ්‍යාව ධන ගුරුවරුන් පැල කරන පැල සංඛ්‍යාව සමානයි ගුරුවරු සහ ශිෂ්‍යයන් මුල් පැල කරන මුළු පැල සංඛ්‍යාව කියන්නේ අර ගත්ත පැල 330 තමයි. එහෙනම් 330යි. හැබැයි අපි දන්නේ ශිෂ්‍යයන් කොච්චර පැල ප්‍රමාණයක් පැල කරනවද කියලා. එක ශිෂ්‍ය පැල 5ක් කියන එක ඇත්ත. හරිද? එක ශිෂ්‍ය පැල 5ක් තමයි. හරි. හැබැයි ශිෂ්‍යයන් ප්‍රමාණය අපිට එක ශිෂ්‍යයෙක් පැල කරන පැල ප්‍රමාණය 5ක් වුණාට මේකේ ඉන්න ශිෂ්‍යයන් ප්‍රමාණය පැල කරන පැල සංඛ්‍යාව දන්නේ නැහනේ. හැබැයි අපිට යන්න පුළුවන්. එතනටත් පොයින්ට් එක ඒකී ක්‍රමය. එක ශිෂ්‍යයෙක් පැල කරා පැල 5ක් ඒ වගේ ශිෂ්‍යයෝ කී දෙනෙක් ඉන්නවද? එහෙනම් මුළු ප්‍රමාණය හොයන්න පුළුවන්. එක්කෙනෙක් පැල කරන පැල ප්‍රමාණය මුළු ප්‍රමාණය වෙන ශිෂ්‍යයන් ගණන x වලින් ගුණ කරා නම් හරි. එකතු කිරීම ගුරුවරුන් පැල කරන පැල සංඛ්‍යාව ගන්න එක ගුරුවරයෙක් පැල කරන බබා පැල දෙකක් නෙමෙයි නේද? yes එක ගුරුවරයෙක් පැල දෙකක් හිටවනවා. ඒ වගේ ගුරුවරු කී දෙනෙක් ඉන්නවද? ගුරුවරු y ප්‍රමාණයක් ඉන්නේ එයා ගුණ කරනවා y වලින්. මේ දෙගොල්ලම එකතු කරන පැල සංඛ්‍යාව වෙන 330 නේද? හරි. එහෙනම් මෙතන 5x මෙතන 2y සමානයි 330යි. ඒක මට හම්බුණ මේක දෙවෙනි ඉක්වේෂන් එක. නැත්නම් දෙවෙනි සමීකරණය. හරි. එහෙනම් මොනවද සමීකරණ දෙක? 150යි x ධන 500යි y සමානයි 16500යි. මේක මගේ ෆස්ට් ඉක්වේෂන් එක. හරි. second one බබා 5x + 2y සමාන වෙනවා 330ට. මේක මගේ දෙවෙනි සමීකරණය. හරිද? හරි. ඔයා බලන්න දැන් මම මේ ගාන හදද්දි මේක කන්ටිනියුස්ලි එක දිගට ප්‍රශ්න කිව්ව ගත්තා. එතකොට ඒක මම ටීචර් කෙනෙක් නිසා ගන්නව නෙමෙයි. මොකද එතන සිද්ධිය තියෙන්නේ මම ප්‍රශ්නය ඇතුලේ මට අවශ්‍ය වෙන දේවල් මම හොයන්න try කරනවා. ඒ කියන්නේ ගාන ඇතුලේ හැමතිස්සෙම මම ගාන කියවන්නේ මේකේ එකිනෙකට වෙනස් දේවල් දෙකක් ඇති ප්‍රමාණ නිශ්චිතව දන්නේ නැති. මම ඒක ફોකස් කරන් තමයි ගාන කියවන්නේ. ඒතකොට ඔයාලත් ගාන කියවද්දි ඔයාලා නිශ්චිතව අගය දන්නේ නැති දෙක ඔළුවේ තියාගෙන යා හොයන්න තමයි ගාන කියවන්න ඕන. එහෙම ඒ දෙන්න හම්බුනාට පස්සේ ගාන කියලා නැත්තම් x y ලෙස හෝ p සහ q හෝ m හෝ n ලෙස එහෙම කියලා අකුරු දීලා නැත්තම් ඔයාලට කැමති අකුරක් පාවිච්චි කරන්න වෙනවා. ඒකට උදාහරණයක් තමයි මේ ගාන. හරිද? ගණන් හදනදී අපි කතා කරන්නේ සමගාමී සමීකරණ විසඳන විදිහට අපි කලින් කතා කරා. එතකොට අපි ගණන් දැනට 5ක් කතා කරලා තියෙනවා මේක ඇතුලේ. ගණන් 5ක් කතා කරා. එතකොට මේකෙන් ඔයාලට ලොකු උදව්වක් තියෙනවා සමගාමී සමීකරණයක් විසඳ ගන්න හදා ගන්න විදිහ. හරිද? එතකොට කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මෙන්න සර් මේ ප්‍රශ්නේ අමාරුයි වගේ අපිට පොඩ්ඩක් කියන්න එක්කම මම මොන වීඩියෝ එකක් දාන්න. මොකද එහෙම ගණන් දෙක තුනක් අපිට සෙට් වුණොත් අමාරු ගණන් කියලා මේ මම විස්තරේ එහෙම වුණොත් වීඩියෝ එකට ඒක ඇඩ් කරන්නම්. වීඩියෝ එකක් ඉදිරියට ගේන්න. හරි. කොහොම වුණත් ඔයාලා තියෙන තව දවස් කොහොමද 20ක් 21ක් වගේ දෙන එක්සෑම් එකට තමන් try කරන්න. අවසානට මේ ගේම අතාරින්න එපා. ඔයාලා වැඩ කරන විදිහට මහන්සි වෙන විදිහට තමයි රිසල්ට් එක එන්නේ. ඔයා දන්න ඔයා වැඩ කරලා ගියොත් ඔයාලට එක්සෑම් ටයිම් එකේ වැඩ ලියන්න පුළුවන්. ඔයා ලියන්නේ නැතුව නම් එක්සෑම් එකට යන්න ඔයාලට කවදාවත් එක්සෑම් එකේදී ලියන්න හම්බෙන්නේ නැහැ. හරිද? එක්සෑම් එක කියලා කියන්නේ එක මොහොතක් විතරයි. ඊට කලින් කරන දේවල් තමයි එක්සෑම් එකේ ගිහලා ඔයාලට perform කරන්න පුළුවන් වෙන්නේ. හරිද? ඒක නිසා මේ හැමදේම තීරණය කරගෙන ඔයාගේ ඉස්සරහා ලයිෆ් එක මැනේජ් කරන්න ඕන නම් ඔයා මේ ඉගෙන ගන්න කාලේ හරියට වැඩ කරන්න. වැඩ කරලා
රිසල්ට් එකක් ගත්තොත් ඔයාගේ ඊළඟට වෙන දේවල් මේ රිසල්ට් එක මත ඩිපෙන්ඩ් වෙනවම තමයි. හරිද? ඔයා ගන්න ඕලෝ රිසල්ට් එක මත ඔයාගේ ජොබ් කැරියර් එක ඉස්සරහට යන ෆීල්ඩ් එක තීරණය වෙනවා. ඒක කතා දෙකක් නෑ. හරිද? ඒක නිසා ජයෙන් ජය මේ වැඩ ටික කරන්න අවුලක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න අපි අනිවාර්යෙන් එක්සෑම් එකට කලින් ඔයාලට සපෝට් කරනවා තමයි. හරි. ගුඩ් බයි.